සුබ දවසක් ළමයි. එහෙමනම් දරුවනේ මේ වීඩියෝ එකේදී අද මම සාකච්ඡා කරන්න පුතාලත් එක්ක සැලසුම් කරලා තියෙන්නේ සංස්ථාපිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සම්බන්ධයෙන්. සංස්ථාපිත සමාගම්. සංස්ථාපිත සමාගම්. පුතේ මේ සංස්ථාපිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම කියන කොටස ගත්තම මම මේ පාඩම ඔබට උගන්වන්නේ පුතේ ප්‍රධාන වශයෙන් නිබන්ධන දෙකක් ඇසුරින්. ප්‍රධාන වශයෙන් පුතේ මේක මම උගන්වන්නේ වාට නිබන්ධන දෙකක් ඇසුරින්. හරිද? ඒ නිබන්ධන දෙකේ පුතේ එක නිබන්ධනයක් තමයි පුතා ගිනුම් ප්‍රමිත. ගිනුම් ප්‍රමිත කියලා පුතේ වෙනම නිබන්ධනයක් දෙනවා. මේ ගිනුම් ප්‍රමිත නිබන්ධනයේ ඇස්සේ පුතේ ප්‍රමිත කීපයක්ම සාකච්ඡා කරනවා ඔබත් සමග. හරිද? ඊළඟට පුතේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් තව නිබන්ධනයක් දෙනවා. මේ දෙකම පුතේ පැරලලි යන්නේ. يعني එක හා සමාන්තරව මේ දෙකම යනවා පුතේ. ගිනුම් ප්‍රමිත ටියුට් එකත් එකට සාකච්ඡා කරනවා. ඒත් එක්කම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සාකච්ඡා කරනවා. මේ ටියුට් දෙකේම සමස්ත දැනුම පුතේ එක රාශී වුණාට පස්සේ තමයි ඔබට සමාගම් වල ගණන් හදන්න හැකියාව ලැබෙන්නේ. පැහැදිලිද? ඒතර අද දිනේදී මම සැලසුම් කරලා තියෙන්නේ දරුවනේ ඔබට මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම ටියුට් එකට අදාළ යම් කොටසක් සාකච්ඡා කරා. හරි නේද පුතේ මං කියන එක පැහැදිලිද ඔබට? එහෙමනම් පුතේ අද දිනේ අපි මේක සාකච්ඡා කරනවා. මේක ටිකක් දුර පුතේ කතා කරගෙන යනකොට අපිට ගිනුම් ප්‍රමිත ඕනි වෙනවා. අන්න එතකොට ගිනුම් ප්‍රමිතේ පුතේ අදාළ ප්‍රමිතයන් අපි සාකච්ඡා කරනවා. හරිද දරුවෝ? එමනම් වැඩි කතාවක් නැතුව අපි යමු පුතේ නිබන්ධනයට. බලන්න පුතේ නිබන්ධනයේ මොකද්ද කියන්නේ කියලා මුලින්ම පුතේ තියෙනවා සංස්ථාපිත සමාගම්. සංස්ථාපිත සමාගම්. දරුවනේ අපි බලන්න ඕනි මොකද්ද මේ සංස්ථාපිත සමාගමක් කියන්නේ කියලා. මොකද්ද මේ සංස්ථාපිත සමාගමක් කියන්නේ කියලා. ළමයි මොකද්ද අපි සංස්ථාපිත සමාගමක් කියන්නේ? පුතේ ඔබ මේ වන විටත් දන්නවා සමාගම් වලට බලපාන පුතේ ප්‍රධාන නීතියක් තියෙනවා. සමාගම් වලට බලපාන ප්‍රධාන නීතියක් තියෙනවා. මොකද්ද දරුව සමාගම් වලට බලපාන ප්‍රධාන නීතිය? ඈ පුතේ මොකද්ද සමාගම් වලට බලපාන ප්‍රධාන නීතිය? 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගම් ලියාපදිංචි කරනවා කියන්නේ නෑ පුතේ. කියන්නේ සංස්ථාපනය කරනවා කියලා. මෙන්න මේ සමාගම් පනත යටතේ පුතේ සංස්ථාපනය කරන ලද සමාගම් වලට අපි කියනවා පුතේ මොනවද? සංස්ථාපිත සමාගම් කියලා. සංස්ථාපිත සමාගම් කියලා. පුතේ සමාගමක් මේ කියන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරාට පස්සේ මේ සමාගමට පුතේ විශේෂ ප්‍රතිලාභයක් ලැබෙනවා. සමාගමක් පුතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරාට පස්සේ මේ සමාගම් වලට විශේෂ ප්‍රතිලාභයක් ලැබෙනවා.
මොකද්ද පුතේ ප්‍රතිලාභේ? පුතේ සමාගමට නෛතික පුජ්‍යල භාවයක් ලැබෙනවා. නෛතික පුජ්‍යල භාවයක් ලැබෙනවා. කිසියම් සමාගමක් පුතේ 2007 අංක 7 දරන සමාගම් පනතේ අර්ථය සංස්ථාපනය කරාම ඒ සමාගමට පුතේ ලැබෙනවා මොකද්ද? නෛතික පුජ්‍යල භාවයක්. නෛතික පුජ්‍යල භාවයක්. පැහැදිලිද? මේ නෛතික පුජ්‍යල භාවයක් ලැබෙනවා කියන්නේ එතනින් එහාට පුතේ ඒ සමාගමේ නාමය නීතිය ඉදිරියේ වෙනම පුජ්‍යලයක් විදියට පිළිගන්න. උදාහරණයක් සමාගම් නමින් පුතේ බදු ගෙවන්න පුළුවන් වෙනවා. සමාගම් නමින් බදු ගෙවන්න පුළුවන් වෙනවා. සමාගම නීති ඉස්සරහා වෙනම පුජ්‍යලයක් විදියට පිළිගන්නවා පුතේ. ඔබට පැහැදිලිද මම මේ කියපු කාරණා ටික? එමනම් පුතේ අපිට ඊළඟට නිබන්ධනයට ගිහින් බලමු මොකද කියන්නේ කියලා නේද? බලන්න දරුවෝ මේ තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත සංස්ථාපිත සමාගම් සඳහා වර්තමානයේ බලපවත්වන ලබන ප්‍රධාන නීතියයි. හරිද? සමාගම් නීතිය යටතේ සංස්ථාපනය කරන ලද සමාගමක් සංස්ථාපිත සමාගමක් ලෙස සැලකේ. සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගමක් එය ලියාපදිංචි කළ නාමය යටතේ නෛතික පුජ්‍යල භාවයක් සහිත ඒකකයකි. එනම් පුතේ නාමයට නෛතික පුජ්‍යල භාවයක් පුතේ ලැබෙනවා. පැහැදිලිද? මෙතෙන්ට පැහැදිලි නම් පොඩි ලයික් එකක් දාගෙන යන්න පුතේ. මේ සමාගම් පාඩම ලස්සනට ක්‍රමානුකූලව පුතේ සාකච්ඡා කරගෙන යමු. හරිද? පුතාලා ඇක්ටිව් ක්ලාස් එකේ ඉන්න ඕනේ. හරි. එමනම් පුතේ ඊළඟට සමාගම් වර්ග තියෙනවා. මේ බලන්න. සමාගම් වර්ග. බලමු සමාගම් වර්ග කියන්නේ මොනවද කියලා පුතේ. සමාගම් වර්ග. පුතේ සමාගම් වර්ග ගත්තට පස්සේ මේ සමාගම් වර්ග පුතේ අපිට මේ විදියට ප්‍රධාන කොටස් තුනක් විදිහට හඳුන ගන්න පුළුවන්. හරිද පුතේ? පළවෙනි එක සීමා සහිත සමාගම්. සීමා සහිත සමාගම්. සීමා සහිත සමාගම්. දෙවැනි එක පුතේ සීමා රහිත සමාගම්. සීමා රහිත සමාගම්. හරිද? තුන්වෙනි එක තමයි පුතේ ඇපයෙන් සීමිත සමාගම්. තුන ඇපයෙන් සීමිත සමාගම්. ඇපයෙන් සීමිත සමාගම්. හරිද දරුවෝ? මෙතනදී පුතේ අපිට ඇත්තටම මේවැන් A level විෂය නිර්දේශය තුලදී කතා කරන්න අවශ්‍යතාවය පැන නගින්නේ මෙන්න මේ කියන සීමා සහිත සමාගම් සම්බන්ධයෙන්. මෙන්න මේ කියන සීමා සහිත සමාගම් සම්බන්ධයෙන්. දරුවෝ මේ සීමා සහිත සමාගම් ගත්තමත් මේ සීමා සහිත සමාගම් පුතේ අපිට නැවත ආකාර දෙකක් විදිහට හඳුන ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පුතේ සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පෞද්ගලික සමාගම් දෙක පුතේ සීමා සහිත පොදු සමාගම්. සීමා සහිත පොදු සමාගම්. එහෙනම් දරුවෝ සීමා සහිත සමාගම් ආකාර දෙකක් තියෙනවා පුතේ. සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම් කියලා. ඔබ මතක තියාගන්න. ඔබට විෂය නිර්දේශය තුල පුතේ උගන්වන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන සීමා සහිත පොදු සමාගම් සම්බන්ධයෙන්. මෙයාව තමයි පුතේ අපිට වැදගත් වෙන්නේ. හරිද පුතේ? නමුත් ඔබට කිසියම් දැනුමක් මේ සම්බන්ධයෙන් තිබිය යුතු නිසා
මෙන්න මේ සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම් සම්බන්ධයෙන් පුතේ මම පැහැදිලි කිරීමක් කරා. පැහැදිලිද පුතේ? මේ සීමා රහිත සමාගම් මේව නම් අහන්නේ නැහැ පුතේ. නිකම්ම මම කියන්නම් මොකද්ද මේ සීමා සහිතයි සීමා රහිතයි කියන්නේ? පුතේ සීමා සහිතයි කියන්නේ ආයෝජනය කරන මුදලට වගකීම සීමා වෙන සමාගම්. සීමා සහිත සමාගම් කියන්නේ සමාගමට ආයෝජනය කරන මුදලට වගකීම සීමා වෙනවා. හරිද? එතනින් එහාට වක් කියන්න ඕනේ. හැබැයි සීමා රහිත සමාගම් කියන්නේ පුතේ ආයෝජනය කරන මුදලට විතරක් නෙමෙයි. එතනින් එහාටත් පුතේ වගකීම් පියවීමට බැඳී සිටින සමාගම්. හරිද? මේ සම්බන්ධ පුළුල් විස්තර කිරීමක් පුතේ අවශ්‍යතාවයක් අපිට නැහැ. අපෙන් සීමිත සමාගම් කියන්නේ පුතේ තමන් වග වෙන ප්‍රමාණය පුතේ මුලදිම සමාගම ආරම්භ කරද්දිම කියනවා. හරිද? නමුත් ඒ සම්බන්ධයෙන්ුත් ඔබට ඉගෙනගන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ. එමනම් අපි බලමු නිබන්ධනයට ගිහිල්ලා දරුවෝ මොකද මේකේ කියන්නේ කියලා. සමාගම් වර්ග. සමාගම් පනතේ 3 වගන්තිය අනුව සමාගම් වර්ග 3කි. එක පුතේ සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්, අපෙන් සීමිත සමාගම්. ඔබ අරුවක් දාගන්න පුතේ පළවෙනි එකට. මොකද හේතුව අපිට අවශ්‍ය වෙන්නේ පුතේ සීමා සහිත සමාගම් නේද? හරි පුතේ. ඊළඟට බලන්න සීමා සහිත සමාගම් කියන්නේ මොකක්ද කියලා පුතේ. සීමා සහිත වගකීමක් තියෙන පුතේ. සීමා සහිත සමාගම් කියන්නේ වගකීම සීමා සහිත වෙන සමාගම් නේද? වගකීම සීමා සහිත වෙන සමාගම් බලමු. සමාගමේ ව්‍යවස්ථාවලියෙන් කොටස් වලට නිශ්චිත ලෙස සම්බන්ධ කර ඇති යම් වත්කම් ප්‍රමාණයක් වේද එකී වත්කම් වලට දායක වීමට වගකීමක් ඇති සමාගම් සීමා සහිත සමාගම් වේ. මෙන්න මේකෙන් ඔබට ඒක පැහැදිලි වෙනවා. ඒ අනුව මිලදීගත් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් කොටස් හිමියන්ගේ වගකීම සීමා වන සමාගම් සීමා සහිත සමාගම් වේ. මේවා කොටසින් සීමිත සමාගම් ලෙසද සැලකිය හැකිය. තමන් මිලදී ගත්තු කොටස් ප්‍රමාණය වෙනුවෙන් විතරයි පුතේ වග කියන්න ඕනේ. එතනින් එහාට බැඳීමක් නැහැ. හරිද? මේ සමාගම් පුතේ කොටස් දෙකයි. එක පෞද්ගලික සමාගම්, දෙක පොදු සමාගම්. මෙතනත් අපිට පුතේ අවශ්‍ය වෙන්නේ ගිණුම් කරණයේදී මෙන්න මේ පොදු සමාගම් වල ගිණුම් තැබීම සම්බන්ධයෙන්. හරිද පුතේ? එමනම් බලමු පුතේ මේ දෙකේ වෙනස්කම් ඔබට මම දීලා තියෙනවා. හරිද පුතේ? ඒ බලන්න. චුටි පැහැදිලි කිරීමක් කරගෙන යන්නම්. මම පුතේ දෙපැත්තට ගන්නවා මේ විදියට. සීමිත පෞද්ගලික සමාගම් සීමා සහිත කියන අදහස හරිද? සීමිත පොදු සමාගම් සීමිත පොදු සමාගම්. හරිද පුතේ? දැන් ළමයි මේ බලන්නකෝ. මේ තියරි කොටස් ටික ටිකක් ඉක්මනින් සාකච්ඡා කරගෙන යනවා දරුවෝ. පුතේ සීමා සහිත පෞද්ගලික සමාගම් ගත්තම මේවැ පුතේ අවම කොටස්කරුවන් ගණන කොටස්කරුවන් ගන්න කියලා ගමුකෝ. කොටස්කරුවන් ගණන පුතේ කොටස්කරුවන් ගත්තොතින් අවම එකයි උපරිම කීයද? පුතේ පෞද්ගලික සමාගමක අවම කොටස්කාරයෝ ගාන එකයි පුතේ උපරිමය කීයද? දන්න ළමයි කියන්න බලන්න. උපරිමය කීයද පුතේ? උපරිමේ දරුවෝ 50යි. උපරිමය 50යි. නමුත් සීමා සහිත පොදු සමාගම් ගත්තහම පුතේ සීමා සහිත පොදු සමාගම් වල පුතේ කොටස්කරුවෝ කීයද?
අවම එකයි පුතේ උපරිමය සීමාවක් නැහැ. සීමාවක් නැහැ. පුතේ නම් පොදු සමාගමක් ගත්තාම අයිතිකාරයෝ ගන්න සීමාවක් නැහැ. ඕනි තරම් කොටස්කාරයෝ පුතේ බඳව ගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලි නේද? හරි. 2 අධ්‍යක්ෂකවරු ගණන. අධ්‍යක්ෂකවරු ගණන. අවමය සහ උපරිමය. අවම උපරිම. පුතේ පෞද්ගලික සමාගමක් ගත්තාම පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරු එකෙක් හිටියත් ඇති. අවම ගාන පුතේ එකයි උපරිමය සීමාවක් නැහැ. අධ්‍යක්ෂකවරු පුතේ ඕනි ගානක් ගත හැකි. පැහැදිලිද? පුතේ සීමා සහිත පොදු සමාගම් වල අධ්‍යක්ෂකවරු ගාන අවම එකක් ඉඳලා මදි පුතේ. හිමායා මට කියන්න බලන්න අධ්‍යක්ෂකවරු පුතේ අඩුම කීයක් ඉන්න ඕනිද කියලා. සීමා සහිත පොදු සමාගම් වල දරුවෝ දෙන්නෙක් ඉන්න ඕනි පුතේ. අවම දෙකයි උපරිම සීමාවක් නැහැ. සීමාවක් නැහැ පුතේ. පැහැදිලිද? ඊළඟට 3 පුතේ සීමා සහිත පෞද්ගලික සමාගම් වලට අවශ්‍ය කරන ප්‍රාග්ධනය රැස් කරද්දී කොටස් වෙළඳපොළ තුල කොටස් නිකුත් කරන්න පුතේ අවකාශ නැහැ. එහෙනම් කොටස් වෙළඳපොළට කොටස් ටිකක් දාලා කොටස් විකුණන සල්ලි හොයන්න බෑ පුතේ. පෞද්ගලික සමාගම් වලට ලිමිටේෂන් දාලා තියෙන්නේ. තේරුණාද? ලිමිටේෂන් දාලා තියෙන පුතේ ලිමිට් කරලා තියෙන්නේ කොටස් වෙළඳපොළේ ගනුදෙනු කරන්න බෑ. එහෙනම් කොටස් වෙළඳපොළ ගනුදෙනු කළ නොහැක. ඒ කියන්නේ කොටස් වෙළඳපොළේ පුතේ ණය කර නිකුත් කරන්නවත් කොටස් නිකුත් කරන්නවත් හැකියාවක් නැහැ සීමා සහිත පෞද්ගලික සමාගම් වලට. පොදු සමාගම් වලට තියෙන විශේෂ වරප්‍රසාදය තමයි පුතේ මොකද්ද? කොටස් වෙළඳපොළේ කොටස් විකුණන්න අවකාශ තියෙනවා. පැහැදිලිද? එහෙනම් පුතේ කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කළ හැක. කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කළ හැක. පැහැදිලිද පුතේ? ඊළඟට ඔබ අහලා තියෙනවා ඇති පුතේ ණය ගෙවීමේ පරීක්ෂණය කියලා එකක්. පුතේ ඔබ අහලා ඇති ණය ගෙවීමේ පරීක්ෂණය කියලා. මොකද්ද දරුවෝ මේ ණය ගෙවීමේ පරීක්ෂණය කියන්නේ? පුතේ ණය ගෙවීමේ පරීක්ෂණයක් කියලා කියන්නේ මේම දෙයක්. සමාගම් වලට පුතේ සල්ලි දාන්නේ කොටස්කාරයෝනේ. අන්නේ කොටස්කරුවන්ට කිසියම් ගෙවීමක් සමාගමේ කරන්න කලින් පරලෝ කියන්නේ හරිද? සමාගමේ කොටස්කරුවන්ට පුතේ යම් බෙදා හැරීමක් සමාගමේ මුදල් දෙනවා බෙදා හැරීමක් කිරීමට පෙර බාහිර පාර්ශවයන්ගේ ණය ගෙවීමට ඇති හැකියාව පරීක්ෂා කිරීම සරලව ණය ගෙවීමේ පරීක්ෂණය ලෙස හඳුන්වයි. පුතේ ණය ගෙවීමේ පරීක්ෂණයක් කියලා අදහස් කරන්නේ සමාගමේ කොටස්කරුවන්ට බෙදා හැරීමක් කරන්න කලින් එක්සාම්පල් ලාභාංශ ගෙවන්නේ පුතේ.
කොටස්කරුවන්ට ලාභාංශ ගෙවනවා කියන්නේ පුතේ බෙදා හැරීම. කොටස්කරුවන්ට ලාභාංශ ගෙවීම අපිට ගන්න පුළුවන් කොටස්කරුවන්ට ගන්න බෙදා හැරීම. ඔය ලාභාංශ වගේ දේවල් ගෙවන්න කලින් පුතේ ලාභාංශ වගේ දේවල් ගෙවන්න කලින් බාහිර පාර්ශවයන්ගේ ණය ටික ගෙවන්න හැකියාවක් තියෙයිද කියලා පුතේ සමාගම් විසින් ගණනය කිරීමක් කරනවා. අන්න ඒකට කියනවා පුතේ සරලව ණය ගෙවීමේ පරීක්ෂණය. හරිද? එහෙනම් පුතේ මේ ණය ගෙවීමේ පරීක්ෂණය පෞද්ගලික සමාගම් වලට අනිවාර්ය නැහැ. කිසියම් බෙදා හැරීමක් කරන්න කලින් පුතේ ණය ගෙවීමේ පරීක්ෂණය කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ පෞද්ගලික සමාගම් වලට. හරිද? නමුත් පොදු සමාගමක් නම් පුතේ කොටස්කරුවන්ට මොනවා හරි ගෙවීමක් කරන්න කලින් ණය ගෙවීමේ පරීක්ෂණය කරලා ඉන්න ඕනි. ඒ ණය ගෙවීමේ පරීක්ෂණයේ සමත් නම් විතරයි පුතේ ඒ බෙදා හැරීම කරන්න අවසර තියෙන්නේ. හරිද? එහෙනම් පුතේ පොදු සමාගම් සඳහා ණය ගෙවීමේ පරීක්ෂණය අනිවාර්ය වේ. එහෙනම් පුතේ ඔළුවට දාගමු. ණය ගෙවීමේ පරීක්ෂණයේ පුතේ අනිවාර්ය වෙන්නේ මොන සමාගම් වලටද? පොදු සමාගම් වලට පුතේ. ණය ගෙවීමේ පරීක්ෂණය අනිවාර්ය වෙන්නේ පොදු සමාගම් වලට. පුතේ පෞද්ගලික සමාගම් වලට ණය ගෙවීමේ පරීක්ෂණය අනිවාර්ය වෙන්නේ නැහැ. කතාව තේරුණා නම් පොඩි ලයික් පාරක් දාන්න යම් පුතේ. කතාව තේරුණා නම් පොඩි ලයික් පාරක් දාන්න යම්. මොකද මේවා අමාරු සංකල්ප ඔබට තේරෙනවද කියලා මට පේන්නේ නැහැ ඔන්ලයින් එකේදී. හරි ඔබේ ඔය රියැක්ෂන් එකෙන් තමයි මම සියල්ලම ඩිසයිඩ් කරගන්නේ. හරි අවුලක් නැහැනේ. එහෙනම් පුතේ මේ බලන්න. බෙදා හැරීමකට පෙර බෙදා හැරීම් වලට කතාව කියා දෙනවා ඉස්සරහට යද්දි. හරි. බෙදා හැරීම් වලට පෙර ණය ගෙවීමේ පරීක්ෂණය අනිවාර්ය නොවේ. පුතේ පොදු සමාගම් වල එහෙම හුරතල් වෙන්න බෑ. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ නේද? බෙදා හැරීමකට පෙර ණය ගෙවීමේ පරීක්ෂණය කර එය සමත් විය යුතුය. ණය ගෙවීමේ පරීක්ෂණය කළා පුතේ ඒක සමත් වෙනවා නම් විතරයි අවකාශ තියෙන්නේ පොදු සමාගම් වලට කිසියම් බෙදා හැරීමක් කරන්න පුතේ. තේරුණා නේද? ඊළඟට පුතේ ඇත්තරම සීමා සහිත පෞද්ගලික සමාගම් කියන්නේ පොඩි සමාගම් જાතියන්නේ පුතේ. මොකද ඒකේ ලිමිට් කරලා තියෙනවනේ අයිතිකාරයෝ කොටස්කාරයෝ 50කට. ඒතොර පුතේ ඒ සමාගම් වල ගොඩක් වැඩ කරද්දී කොටස්කරුවන්ගේ ලිඛිත එකඟතාවයේ වැදගත් ප්‍රමාණවත් වෙනවා. එන ගොඩක් දේවල් පුතේ සමාගමේ කරන්න පුළුවන් කොටස්කරුවන්ගේ ලිඛිත එකඟතාවයේ මත. කොටස්කරුවන්ගේ ලිඛිත එකඟතාවය මත කොටස්කරුවන්ගේ ලිඛිත එකඟතාවයේ මත බොහෝ කරුණු ඉටු කළ හැක. පුතේ පොදු සමාගම් ගත්තහම එහෙම සරල තත්වයක් නැහැ. කොටස්කරුවෝ ලිඛිත වෙගුණා කියලා පුතේ එහෙම හැමදේම වෙනස් කරන්න බෑ පොදු සමාගම් වල. නෛතික බලපෑම් සෑහෙන්න වැඩි. පැහැදිලිද? කෙටියෙන් ලියමුද එවැනි සරල තත්වයක් නැත කියලා නේද? ලේසි නේම ලියන එක. එවැනි සරල තත්වයක් නැත. තේරුණාද පුතේ? ඊළඟට බලමු.
ඊළඟට බලමු. ළමයි ඔය සමාගම් සම්බන්ධයෙන් ඉන්න රජයේ ප්‍රධාන නිලධාරියෙක් ඉන්නවා. සමාගම් සම්බන්ධයෙන් පුතේ ලිපිගොනු පරීක්ෂා කරන්න. සමාගම් සම්බන්ධයෙන් පුතේ ඔය වැඩ සම්බන්ධයෙන් වගකිය යුතු නිලධාරියෙක් ඉන්නවා රජේ. එයා තමයි සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කියන්නේ. මොකද පුතේ එයාගේ නම සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්. මේ බලන්නකෝ. සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්. පුතේ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් තමයි සමාගම් වල පුතේ නීතිමය දේවල් චෙක් කරලා බලන්නේ. හරිද? දැන් සමාගම් වල මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම අනිවාර්යයිනේ පුතේ. සීමා සහිත පොදු සමාගම් වල වැඩ සංකීර්ණයිනේ. සීමා සහිත පොදු සමාගම් අනිවාර්යෙන්ම එයාලගේ මූල්‍ය ප්‍රකාශ පුතේ වාර්ෂිකව සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට ඉදිරිපත් කරන්න ඕනේ. හැම අවුරුද්දකම පුතේ මූල්‍ය ප්‍රකාශ අනිවාර්යෙන්ම සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට ඉදිරිපත් කරන්න ඕනේ පොදු සමාගම්. හැබැයි පෞද්ගලික සමාගම් වලට පුතේ එහෙම කරන්න ඕනේ නැහැ. හැම අවුරුද්දෙම මූල්‍ය ප්‍රකාශ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට පෞද්ගලික සමාගම් ඉදිරිපත් කරන්න ඕනි කියලා එකක් නැහැ. හැබැයි යම් හේතුවක් මත කිව්වතින් සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කතා කරලා පෞද්ගලික සමාගමකට පෞද්ගලික සමාගම ඔයාගේ මූල්‍ය ප්‍රකාශ ගිණුම් ලේඛන මට ගෙනත් පෙන්වන්න කියලා ඒ වෙලාවට පෞද්ගලික සමාගම් වලට හැකියාව තියෙන්න ඕනි ඒට ගිහින් ඉදිරිපත් කරන්න. හැබැයි හැම අවුරුද්දෙම එහෙම කරන්න ඕනි කියලා උදේ අනිවාර්ය නැහැ. ඉල්ලුවක් දෙන්න ඕනි. හැබැයි පොදු සමාගම් වලට පුතේ එහෙම බෑ. පොදු සමාගම් අනිවාර්යෙන්ම එයාලගේ ගිණුම් වාර්තා පුතේ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට ඉදිරිපත් කළ යුතුමයි. පැහැදිලි නේද පුතේ? පැහැදිලිද කතාව? එහෙනම් පුතේ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය නැත. අන්න සේරම ලියන්නේ නැහැ මෙතන. නමුත් පුතේ ඉල්ලුවතින් දෙන්න ඕනි. හරිද? පුතේ සීමා සහිත පොදු සමාගම් වල මූල්‍ය ප්‍රකාශ අනිවාර්යෙන්ම පුතේ දෙන්න ඕනි. ගිණුම් ප්‍රකාශ අනිවාර්යෙන්ම දෙන්න ඕනි. අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි. පැහැදිලි නේද ළමයි? ඔළුවට ගියාද කතාව? එහෙමනම් ඔබේ නිබන්ධනයේ පුතේ මම ඉතා පැහැදිලිව දාලා තියෙනවා මේ කතාව මේ. සීමා සහිත පෞද්ගලික සමාගම් හා සීමා සහිත පොදු සමාගම් අතර වෙනස්කම්. මේ බලන්න. අවම සමාජික සංඛ්‍යාව 1යි. උපරිම සමාජික සංඛ්‍යාව 50යි. කෙටිය මත තියාගන්න ඇති පුතේ. පොදු සමාගම් වල අවම සමාජික සංඛ්‍යාව 1යි. උපරිම සීමාවක් නැහැ. කොටස්සෝ ණය කර මහජනයාට ප්‍රසිද්ධියේ නිකුත් කළ නොහැක. පුතේ වරහන් අස්සේ ලියන්නකො මේම. කොටස් වෙළඳපළ ගනුදෙනු කළ නොහැක. කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කළ නොහැක. කියන්නේ මේ සමාගමට අදාළ කොටස්වත් ණය කරවත් පුතේ කොටස් වෙළඳපළේ විකුණන්න බෑ. පැහැදිලිද? ඊළඟට පුතේ කියනවා කොටස්සෝ ණය කර මහජනයාට නිකුත් කළ හැක. එන එතන ලියන්න පුතේ කොටස් වෙළඳපළ ගනුදෙනු කළ හැක. කොටස් වෙළඳපළ තුල ගනුදෙනු කළ හැක. හරිද? 3. අවම අධ්‍යක්ෂක සංඛ්‍යාව 1යි කී අවම අධ්‍යක්ෂක සංඛ්‍යාව 2 දෙනෙකි. නේද? කොටස් හිමියන්ගේ ලිඛිත එකඟතාවයේ මත බොහෝ කරුණු ඉටු කළ හැක. මෙතන පුතේ එවැනි සරල තත්වයක් නැත. ගිණුම් ප්‍රකාශ සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් වෙත ගොනු කිරීම අත්‍යවශ්‍ය නොවේ. සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් නැත්නම් සමාගම් රෙජිස්ට්‍රාර්
ඉල්ලා සිටියොත් පමණක් ගිනුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. ගිනුම් ප්‍රකාශ සමාගම් රෙජිස්ට්‍රාර් වෙත ගොනු කිරීම අනිවාර්ය වෙයි. මේක නේද? ඊළඟට පුතේ ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයකින් තොරව අන්න බලන්න මේ කොටස් හිමියන් වෙත බෙදා හැරීම් කළ හැක. කොටස් හිමියන් වෙත කරන සෑම බෙදා හැරීමකදීම ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණය සම්පූර්ණ කළ යුතුය. ඔය බෙදා හැරීම් වලට එක්සාම්පල් එකක් දැන්ට දාගමු. බෙදා හැරීම් වලට එක්සාම්පල් එකක් පුතේ ලාභාංශ ගෙවීම. තව ඒවා කියා දෙනවා ඉස්සරහට. හරිද? බෙදා හැරීම් වලට උදාහරණයක් පුතේ කොටස් කරුවන්ට කරන ලාභාංශ ගෙවීම. හරිද දරුවෝ? වැඩේ පැහැදිලි නේද? හරි. ඊළඟ මාතෘකාව සමාගමක් විසින් පවත්වාගත යුතු පොත්පත් හා වාර්තා. මෙන්න මේ වාර්තා පුතේ සාමාන්‍යයෙන් සමාගමක් විසින් තබාගත යුතුයි. මොනවද ඒ වාර්තා පුතේ මේ බලන්න. මේ බලන්න. සමාගමක් තම මුදල් ලැබීම් හා මුදල් වියදම් කළ ආකාරයේ දැක්වෙන වාර්තා. මේවා සමාගම විසින් පුතේ මේන්ටේන් කරන් යන්න ඕනි පොත් ටික. පැහැදිලිද? ඊළඟට සමාගමේ වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තා. ඊළඟට භාණ්ඩ වෙළඳාම සම්බන්ධව නම් ණයට ගැනුම් හා විකුණුම් පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ හා සැපයුම්කරුවන්ගේ වාර්තා. ඊළඟට පුතේ අවසන් තොග සම්බන්ධ වාර්තා තියාගන්න ඕනි. සේවා සපයන ව්‍යාපාරයන් නම් පුතේ යාළගේ සේවා වාර්තා තියාගන්න ඕනි. පැහැදිලි නේද? හරි පුතේ. ඊළඟ මාතෘකාව අතිශය වැදගත් මාතෘකාවක් පුතේ සමාගමක කොටස්. සමාගමක කොටස්. බලමු අපි සමාගමක කොටස් සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ කියලා පුතේ. සමාගමක කොටස්. පුතේ සමාගමක ප්‍රාග්ධනයේ සකස් වෙලා තියෙන කුඩාම ඒකකය අපි කොටසක් ලෙස සරලව අර්ථකථනය කරනවා. සමාගමක ප්‍රාග්ධනය සකස් වී ඇති. ප්‍රාග්ධනය සකස් වී ඇති. කුඩාම ඒකකය කොටසක් ලෙස හඳුන්වයි. කොටසක් ලෙස හඳුන්වයි. පුතේ මේ සමාගම් වල කොටස් ගත්තහම කොටස් කියන්නේ පුතේ චංචල දේපලක්ද ස්ථිර දේපලක්ද? chat එකට දාන්න පුතේ. සමාගම් වල කොටසක් කියලා කියන්නේ පුතේ චංචල දේපලක්ද ස්ථිර දේපලක්ද? චංචලයි කියන්නේ පුතේ එක්කෙනෙක් ගාව තියෙන්නේ. අද මම ගාව තියෙන කොටස හෙට ඔබ ගාව තිබිය හැකි. හෙට ඔබ ගාව තියෙන කොටස අනිද්දා තව කෙනෙක් ගාව තිබිය හැකි. අන්න චංචල දේපල පුතේ. පැහැදිලිද? එහෙනම් පුතේ කොටසක් කියන්නේ ඔබ මට කියන්න ස්ථිර එකක්ද චංචල එකක්ද? කියන්නේ නිශ්චිතයිද චංචලයිද? very good පුතා. චංචල දේපලක්. චංචල දේපලක් නේද? චංචල දේපලක්. මොකද එකිනෙකාට අයිතිය පුතේ මාරු වෙනවා. එකිනෙකාට අයිතිය මාරු වෙනවා නේද? හරිද? එනම් පුතේ මේ බලන්නකෝ. කොටස් යනු චංචල දේපලකි. චංචල දේපලකි. චංචල දේපලකි. හරිද පුතේ? අපිට මේ කොටස් ගත්තම් පුතේ අපිට මේ කොටස් ගත්තම ආකාර දෙකක් විදියට හඳුනා ගන්න පුළුවන්. මේ කොටස් ගත්තහම පුතේ ආකාර දෙකක් විදියට හඳුනා ගන්න පුළුවන්. මීට වඩා වර්ග තියෙනවා. හරිද? මීට වඩා වර්ග තියෙනවා. මම මේ ඔබට කියා දෙන්නේ පුතේ A level මට්ටමට අවශ්‍ය ටික. පැහැදිලිද? පුතේ කොටස් ආකාර දෙකයි. පළවෙනි එක තමයි සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස්. දෙවැනි වර්ගය තමයි පුතේ වර්ණීය කොටස්.
වරණීය කොටස්. නම් ගෙදර ඉඳන් කෑ ගහලා උත්තර දෙනවා පුතේ වීඩියෝ බලන ළමයින්ට. ඒක තමයි මතකයේ හිටින්නේ. හරිද? පුතේ කොටස් ආකාර දෙකක් තියෙනවා දරුවෝ. එක සාමාන්‍ය කොටස්, දෙක වරණීය කොටස්. හරිද? මොනවාද මේ සාමාන්‍ය කොටස් කියලා අපි කියන්නේ පුතේ? මොනවාද මේ සාමාන්‍ය කොටස් කියලා අපි කියන්නේ? පුතේ සාමාන්‍ය කොටස් කියලා අපි හඳුන්වන්නේ අවිනිශ්චිත ලාභාංශයක් හිමි කොටස් විශේෂය. සාමාන්‍ය කොටස් කියන්නේ පුතේ මොනවද? අවිනිශ්චිත ලාභාංශයක් හිමි කොටස් විශේෂය. පුතේ ලාභය අවිනිශ්චිතයි. ලැබෙන ලාභ ප්‍රමාණය නිශ්චිත නෑ. ලාභ වැඩි කාලයට ලොකු ලාභයක් ලැබෙනවා. ලාභ අඩු කාලයට චුට්ටි ලාභයක්. නිශ්චිත නෑ පුතේ. අවිනිශ්චිත ලාභයක් ලැබෙන කොටස් වලට අපි කියනවා පුතේ සාමාන්‍ය කොටස් කියලා. හරිද? එහෙනම් ඔබ මට කියන්න පුතේ වරණීය කොටස් කියන්නේ මේකේ විරුද්ධ දේනේ. ඈ එහෙනම් මේ කොටුවාසේ අවිනිශ්චිත කියන එකේ විරුද්ධ වචනය මොකද්ද පුතේ? අවිනිශ්චිත කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද පුතේ? ඈ පුතේ very good. නිශ්චිත නේද? නිශ්චිත. පුතේ නිශ්චිත ලාභාංශයක් හිමි. නිශ්චිත ලාභාංශයක් හිමි කොටස් විශේෂය. අපි හඳුන්වනවා පුතේ වරණීය කොටස් කියලා. හිතන්න මේ මම සමාගමක කොටස් නිකුත් කිරීම සම්බන්ධ නිලධාරියා. මම කියනවා අපේ සමාගමේ කොටස් වගේක් නිකුත් කරන්න තියෙනවා. ඔබට ඒකට 120ක ලාභයක් ගෙවනවා කියලා වාර්ෂිකව. 120ක පුතේ ලාභ ප්‍රසන්ටේජ් එක ප්‍රතිශතයක් දෙනවා කියලා කියනවා. පැහැදිලිද? එතකොට මම මේ ඔබට නිකුත් කරන්නේ ඔබ මේ කොටස් මිලදී ගන්න කැමති නම් මං ඒ නිකුත් කරන්නේ පුතේ සාමාන්‍ය කොටස්ද වර්ණීය කොටස්ද? මම ඔබට කොටස් නිකුත් කරද්දිම කියනවා පුතේ ඔයාට මේකට ලාභාංශ 100 ලාභ 120ක් ගෙවනවා කියලා. එහෙනම් පුතේ මොන කොටස්ද මං ඔයාට නිකුත් කරන්නේ? වරණීය කොටස් පුතේ. ලාභ කොච්චර සමාගමේ වැඩි වුණත් ඔබට පුතේ ගෙවන්නේ 120යි. හැබැයි ඔබ සමාගමේ පුතේ සාමාන්‍ය කොටස් මිලදී ගත්තු කෙනෙක් නම් ඔබට ඔබේ ලාභේ 120කට සීමා වෙන්නේ නැහැ. පැහැදිලිද? අන්ලිමිටඩ් ලාභ ගෙවනවා පුතේ. හැබැයි මෙහෙමයි සමාගම අවසන් කරන අවස්ථාවක තියෙන සල්ලි ටිකෙන් ඉතුරු වෙලා තියෙන සල්ලි ටිකෙන් මුලින්ම වරණීය කොටස් කරුවන්ව නිදහස් කරලා ඉතුරුනොත් තමයි පුතේ සල්ලි සාමාන්‍ය කොටස් කරුවන්ට දෙන්නේ. සමාගම් පුතේ වහන වෙලාවකදී මුලින්ම වර්ණීය කොටස්කාරයන්ගේ සල්ලි ටික නිදහස් කරලා ඉවර වෙලා සල්ලි ඉතුරුනොතින් තමයි සාමාන්‍ය කොටස්කරුවන්ගේ මුදල් ටික निराකරණය කරන්නේ. එහෙනම් අවදානම අඩු පුතේ. අවදානම අඩු සාමාන්‍ය කොටස් ගන්න එකේද වර්ණීය කොටස් ගන්න එකේද? ඈ පුතේ. අවදානම අඩු සාමාන්‍ය කොටස් ගන්න එකේද වර්ණීය කොටස් ගන්න එකේද? chat එකට දාන්න පුතේ ඉක්මනින්. ඈ අවදානම අඩු වෙන්නේ පුතේ සාමාන්‍ය කොටස් ගත්තොත්ද වර්ණීය කොටස් ගත්තොත්ද? වරණීය කොටස් ගත්තොත් නේද? අවදානම අඩු වෙන්නේ පුතේ වරණීය කොටස් ගත්තොත්. පැහැදිලිද? එමනම් අපි කතාව ඕකේ කරගත්තනේ පුතේ. ඇත්තටම සමාගමක අයිතිකාරයෝ කියලා හිතන්නේ පුතේ අපි සාමාන්‍ය කොටස් හිමියෝ. මොකද එයාලා තමයි සමාගම සම්බන්ධයෙන් අවදානමක් අරන් තියෙන්නේ. පැහැදිලි නේද? හරි. එහෙනම් ළමයි අපි යමු නිබන්ධනයට. සමාගමක කොටස් යනු චංචල දේපලක්ය. සමාගමක ප්‍රාග්ධනයේ සකස් වී ඇති ඒකකයක් ලෙස ඒකකයක් කොටසක් ලෙස සැලකේ. ඒ අනුව සමාගමකට පහත සඳහන් ආකාරයේ කොටස් වර්ග නිකුත් කළ හැක. සාමාන්‍ය කොටස් පුතේ සමාගම් පන්ති 49 වෙන වගන්තිය තමයි මේක අර්ථකථනය කරලා තියෙන්නේ. ලියන්න පුතේ සාමාන්‍ය කොටස් කියන එකට සරල නිර්වචනයක්. ලියමු පුතේ.
අවිනිශ්චිත ලාභාංශයක් හිමි. අවිනිශ්චිත ලාභාංශයක් හිමි. අවිනිශ්චිත ලාභාංශයක් හිමි. අවිනිශ්චිත ලාභාංශයක් හිමි. කොටස් විශේෂය කොටස් විශේෂය කොටස් විශේෂය සාමාන්‍ය කොටස් ලෙස සලකයි. සාමාන්‍ය කොටස් ලෙස සලකයි. මෙම කොටස්කරුවන් මෙම කොටස්කරුවන් සමාගමේ නියම හිමිකරුවන් ලෙස රියල් ඕනර්ස්ලා පුතේ. මෙම කොටස්කරුවන් සමාගමේ නියම හිමිකරුවන් ලෙස හඳුන්වයි. 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 ලියන්න පුතේ වර්ණීය කොටස් වලට. ලියමු. අවිනිශ්චිත ලාභාංශයක් හිමි. අවිනිශ්චිත ලාභාංශයක් හිමි. අවිනිශ්චිත ලාභාංශයක් හිමි. අවිනිශ්චිත sorry පුතා sorry නිශ්චිත ලාභාංශයක් හිමි. නිශ්චිත ලාභාංශයක් හිමි. නිශ්චිත ලාභාංශයක් හිමි. කොටස් විශේෂය කොටස් විශේෂය කොටස් විශේෂය වර්ණීය කොටස් ලෙස හඳුන්වයි. වර්ණීය කොටස් ලෙස හඳුන්වයි. සාමාන්‍ය කොටස් වලට වඩා සාමාන්‍ය කොටස් වලට වඩා සාමාන්‍ය කොටස් වලට වඩා මේවාට ඇති වරප්‍රසාද මේවාට ඇති වරප්‍රසාද මේවාට ඇති වරප්‍රසාද අඩුවන අතර අඩුවන අතර අඩුවන අතර අඩුවන අතර මේවායේ අවදානමද අඩුය. මේවායේ අවදානමද අඩුය. මේවායේ අවදානමද අඩුය. හරි පුතේ. ඊට පස්සේ පුතේ කොටස් නිකුත් කරන්න පුළුවන් මොන මොන පුද්ගලයන්ටද කියලා අපි කතා කරන්න යන්නේ. يعني අපේ සමාගමක් තියෙනවා නම් පුතේ අපේ සමාගමේ කොටස් නිකුත් කරන්න පුළුවන් කාටද? අපේ කොටස් මිලදී ගන්න පුළුවන් කාටද කියලා මේ කතා කරන්න යන්නේ. මේ බලන්න පුතේ. සමාගමේ ව්‍යවස්ථාවලියේ විධිවිධානවලට යටත්ව සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයේ විසින් උචිතයයි සලකන යම් යම් තැනැත්තන් වෙත කොටස් නිකුත් කළ හැකිය. පුතේ සාංගමික ව්‍යවස්ථාවලිය කියලා එකක් තියෙනවනේ. ඒ සමාගමේ ව්‍යවස්ථාවලියට අනුකූලව පුතේ ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලය උචිත කියලා කියන ඕනිම පුජ්‍යලයට පුතේ කොටස් නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. හරි පුතේ. මෙන්න ඊළඟ කතාව පුතේ. ප්‍රකාශ කළ ප්‍රාග්ධනය ප්‍රකාශ කළ ප්‍රාග්ධනය 58 වගන්තිය පුතේ මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රකාශ කළ ප්‍රාග්ධනය. මොකද්ද මේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියන්නේ පුතේ? මං චුටි එක්සැම්පල් එකකින් මේක ඔබට ක්ලියර් කරලා දෙන්න. මේ බලන්නකො. ප්‍රකාශ කළ ප්‍රාග්ධනය හිතන්න පුතේ පොඩි එක්සැම්පල් එකක් ABC සමාගම ABC සමාගම ABC සමාගම තීරණය කළා තියෙනවා පුතේ කොටස් 1000ක් නිකුත් කරන්න. කොටස් 1000ක් නිකුත් කරන්න එක කොටසක් පුතේ රුපියල් 10 බැගි. එක කොටසක් පුතේ රුපියල් කීය බැගින්ද 10 බැගි. හරිද?
පුතේ මේක පොදු සමාගමක් කියලා හිතන්න. එහෙනම් මෙයාලා කොටස් වෙළඳපොලේ පුතේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා. අපේ කොටස් 10000ක් නිකුත් කරන්න තියෙනවා. කොටස් 1000ක් නිකුත් කරන්න තියෙනවා. එකක් රුපියල් 10යි කියලා. කැමැති කට්ටියට පුතේ අයදුම් කරන්න කියලා කියන. අර ජොබ් ඉන්ටර්විව් එකක් වගේ තමයි පුතේ. ඇඩ් එක දැම්මහම පුතේ මිනිස්සු කොටස් අයදුම් කරනවා. පැහැදිලිද? මිනිස්සු කොටස් අයදුම් කරනවා. මෙයාලා කියනවා මෙහෙම සමාගම කියනවා මෙහෙම කවුරු හරි මේ කොටස් මිලදී ගන්නවා නම් එකපාර සේරම සල්ලි ගෙවන්න ඕනි නෑ. එකපාර මේ සියලුම මුදල් ගෙවන්න ඕනේ. කාට හරි කොටස් ඕනි නම් අයදුම් කරද්දී අර පුතේ කොටස් ටික වෙන් කරගන්න. කොටස් අර ගන්නවා කියලා කන්ෆර්ම් කරගන්න. සමාගම කියනවා හරි. ඔයාලා කාට හරි කොටස් ඕනි නම් ඔයාලා අයදුම් පත්‍රය එවන්න ඕනි කොටස් ඕනි කියලා ඒ අයදුම් පත් සමග කොටසකට අනික එක්සාම්පල් එකක් ගන්න කොටසකට රුපියල් 5 ගානේ වණ්ඩ කියනවා. අයදුම් පත් එක්ක පුතේ කොටසක රුපියල් 5ක් බැංකුවට ඩිපොසිට් කරලා ඒ ස්ලිප් එකත් එක්ක ඇප්ලිකේෂන් එකේ වන්න කියනවා. පැහැදිලිද? එතකොට පුතේ බලන්නකො කොටසකට රුපියල් 5 ගානේ කොටස් 1000ම ගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො. ආමාල් කොටස් 1000ම ගන්නවා. එහෙනම් පුතේ එයා ඇප්ලිකේෂන් එකත් එක්ක කොටසකට රුපියල් 5 ගානේ කොටස් 1000ට පුතේ රුපියල් 5000ක් යවන්න එපේ. රුපියල් 5000ක් යවන්න එපේ. පැහැදිලිද? ඊට පස්සේ පුතේ සමාගම කියනවා මෙහෙම. සමාගම කියනවා මෙහෙම. ඔයාලා දැන් කොටස් ගන්නවා කියලා කන්ෆර්ම් වෙලානේ තියෙන්නේ. මොකද ඔයා දැන් ඇප්ලිකේෂන් එවලානේ තියෙන්නේ. එක කොටසක් රුපියල් 10යිනේ. 10න් 5ක් දැන් ඔයා ඉවලා තියෙන්නේ. ඉතුරු රුපියල් 5ත් අපිට එකපාර ඕනේ. අපි ඔයාට chance එකක් දෙන්නම්. ඒ රුපියල් 5ත් වාරික දෙකක් විදියට ගෙවන්න. හරිද? දැන් සමාගම කියනවා හරි. මාස දෙකක් ගියාට පස්සේ මම එක්සැම්පල් එකක් ගන්න හොඳේ. මාස දෙකක් ගියාට පස්සේ රුපියල් 3ක් ගෙවන්න කියලා. අන්න පුතේ එහෙම අවස්ථාවලට කියනවා පළවන ඇරයුම. පළමු ඇරයුම. එයා කියනවා පළමු ඇරයුම එක්ක කොටසකට රුපියල් 3ක් ගෙවන්න. කොටසකට රුපියල් 3ක් ගෙවන්න. හරිද? පුතේ දැන් බලන්නකො. ආයෙනම් කොටසකට රුපියල් 3 ගානේ කොටස් 1000ට රුපියල් 3000යිනේ පුතේ. රුපියල් 3000යිනේ නේද? රුපියල් 3000යිනේ. ඊට පස්සේ කියනවා ඉතුරු අවසාන වාරිකයේ විදිහට ඉතුරු රුපියල් 2 මාස 6කින් ගෙවන්න. මම එක්සැම්පල් එකක් ගන්න හොඳේ. එහෙනම් ඒ වාරිකයට කියනවා පුතේ දෙවන ඇරයුම. සමාගම තමයි තීරණය කරන්නේ මේකට වාරික කීයක් දෙනවද කියලා. හරිද? නම් දෙවැනි ඇරයුමේදී කොටසකට රුපියල් 2 ගානේ නේද? නමුත් ඒ රුපියල් 2 ගානේ කොටස් 1000යි රුපියල් 2000යි. බලන්න පුතේ දැන් සේරම කීයක් ඇදුනද මේ? ඇප්ලිකේෂන් කෝල් කරද්දි පුතේ රුපියල් 5000යි. පළවෙනි ඇරයුමේදී 3000යි. දෙවෙනි ඇරයුමේදී 2000යි. 10000නේ පුතේ. අන්න ප්‍රකාශිත ප්‍රාග්ධනයේ පුතේ ගොඩ නැගුණා. මොකද ගොඩ නැගුණේ? ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ගොඩ නැගුණා. පැහැදිලිද? මෙන්න මේකට කියනවා පුතේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියලා. අපි හිතමු මේ වෙද්දි පුතේ අයදුම් පත්‍රත් එක්ක රුපියල් 5000ක් ලැබිලා පළවෙනි ඇරයුමේදී ගන්න රුපියල් 3000ක් තරම් කියලා. හරිද? එහෙනම් මෙන්න මේ දෙක ගත්තාම ළමයි මේ දෙක ගත්තාම මේ වෙද්දි සමාගමට ලැබුණු මුදල්නේ. මේවා ලැබුණු මුදල් පුතේ මට දැන් මෙහෙම ලස්සන ලියා ගන්න බෑ මම පාතර ලියනවා හොඳේ. ලැබුණු මුදල් මේ වෙද්දිත් පුතේ මෙන්න මේ කියන 8000ම ලැබිලා. පුතේ මේ වෙද්දි 8000ම ලැබුණා කියන්නේ අනිවාර්යෙන්ම මේ කොටස් ටික ගන්න එක්කෙනා ඉතුරු 2000ක් ගෙවනවද නැද්ද? 8000ක් ගෙවුව එක්කෙනා ඉතුරු 2000ක් පුතේ කොහොමද ගෙවනවනේ නේද? හැබැයි මේ 2000 තාම ලැබිලා නැහැ. නමුත් ලැබිය යුතුයි. සමාගමට අනිවාර්යෙන් මේ 2000 පුතේ ලැබිය යුතුයි. එහෙනම් පුතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය කියන්නේ කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ කොටස් මත ඇරයුම් සම්බන්ධයෙන් කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ කොටස් මත ඇරයුම් සම්බන්ධයෙන් සමාගමට ලැබුණු මුදල් සහ
සමාගමට ලැබුණු මුදල් සහ ලැබිය යුතු තත්ත්වයට පත් වෙලා තියෙන. තාම ලැබුණ නැතොට මේක ලැබිය යුතුයිනේ. ලැබිය යුතු තත්ත්වයට පත් වෙලා තියෙන මුදල් වල පුතේ සමස්ත වටිනාකමට අපි කියනවා මොකද්ද? ප්‍රකාශ කළ ප්‍රාග්ධනය. ඔබට විභාගෙදි මේ වගේ වාරික වශයෙන් පුතේ කොටස් නිකුත් කරන ඒවා ඉන්නේ නැහැ කියලා ඔබේ ගුරුවත් පොතේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් පුතේ මේවා බං ආයි වාරික වශයෙන් ගණන් හදන්න දෙන්නේ නැහැ. ඔබට මම මේ එක්සාම්පල් එක පැහැදිලි කරේ මොකද? නැත්නම් ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියන නිර්වචන වලට පාඩම් කරන්න අමාරුයි. පැහැදිලි නේද පුතේ? හරි. අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් පුතේ මාතෘකාව ලියාගෙන ඔයාගේ සටහන් පොතේ සංස්ථාපිත සමාගම් කියලා ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියලා අනුමාතෘකාවක් ලියලා ඕනි නම් පුතේ මේ කතාව දාලා තියාගන්න. එහෙමනම් ළමයි අපි නිබන්ධනයේ ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියන නෝට් එක බලමු. ප්‍රකාශ කළ ප්‍රාග්ධනය අනුව කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ කොටස් මත ඇරයුම සම්බන්ධයෙන් සමාගමට ලැබුණු හෝ ලැබිය යුතු තත්ත්වයට පත්ව තිබෙන කොටස් හිමියන් විසින් සමාගමට ගෙවිය යුතු මුදල් වල එකතුවයි. කොටස්කාරයෝනේ පුතේ මේ සල්ලි සමාගමට දෙන්න ඕනේ නේද? හරිද? වැඩේ ඕකේනේ පුතා. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ සමානයි පුතේ ඇරයෝ ප්‍රාග්ධනයේ සම්බන්ධයෙන් ලැබූ මුදල්. ඇරයෝ ප්‍රාග්ධනයේ සම්බන්ධයෙන් ලැබූ මුදල්. මන් දීපු එක්සාම්පල් එකේ විදිහෙන් නම් පුතේ ලැබූ මුදල් 8000යි නේද? ලැබූ මුදල් 8000යි. ඇරයෝ ප්‍රාග්ධනයේ සම්බන්ධයෙන් ලැබිය යුතු මුදල් තිබුණේ මගේ එක්සාම්පල් එකේ විදිහට 2000යි. එහෙනම් පුතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය වැලියු එක 10000යි වටිනාකම 10000යි. හරිද පුතේ? ඔන්න එක්සාම්පල් එක ගානටත් දාලා පෙන්නු. ඊළඟට පුතේ අපිට මෙයාලා කියනවා අභ්‍යාස අංක 1. සමාගමක කොටස් 10000ක් රුපියල් 10 බැගින් නිකුත් කරන ලදී ප්‍රකාශිත ප්‍රාග්ධනය ගණනය කරන්න. නේද පුතේ? එහෙනම් ගන්නවා පුතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සමානයි. ප්‍රකාශිත ප්‍රාග්ධනය සමානයි. පුතේ මේක හොයන්නේ මේමයි අර වාරික කතා දැන් නැහැ. කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන. කොටසක මිල වැඩි කිරීම කොටස් ගණන. හරිද පුතේ? දැන් අපිට ගානේ කියනවා කොටසක මිල කීයද පුතේ? මේ බලන්න. කොටසක් රුපියල් 10යි කොටස් ගාන 10000යිනේ. නේද? කොටසක මිල රුපියල් 10යි කොටස් ගාන පුතේ 10000යි. වටිනාකම එනවා පුතේ රුපියල් ලක්ෂයයි. එයා ලක්ෂයයි නේද? හදා ගන්න දරුවෝ. ප්‍රකාශිත ප්‍රාග්ධනය ඔන්න හෙව්වා. පැහැදිලිද? මේවනේ පුතේ එන්නේ. ඊළඟට පුතේ දෙවැනි එක්සාම්පල් එක බලන්න, දෙවැනි ගාන බලන්න. ඒකේ මොකද කියලා තියෙන්නේ? දෙවෙනි එකට යම් පුතේ බලන්නේ නම් අපි නේද? දෙවෙනි එකෙත් ඉතින් පුතේ සමීකරණේ මේකමයිනේ. සමීකරණේ මේකමයිනේ. නේද? මෙයාලා කියනවා දරුවෝ මේම කතාවක්. සමාගමක් කොටස් 12000ක් 10 බැගින් නිකුත් කරන ලදී කොටස් 15000ක් සඳහා අයදුම්පත් ලැබුණි. ඉතිරි ඒවා ප්‍රතික්ෂේප කෙරිණි ප්‍රකාශිත ප්‍රාග්ධනය ගණනය කරන්න. ඔබ හොඳට මතක තියාගන්න. හිතන්න ජොබ් එකකට ඉන්ටර්වයුව කරන ජොබ් එකක පුතේ වේකන්සීස් තියෙනවා 12000ක්. ජොබ් වේකන්සීස් 12000ක් තියෙනවා අපේ කම්පැනි එකේ. අපි පුතේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දානවා ජොබ් වේකන්සීස් තියෙනවා කියලා. ඇප්ලයි කරනවා පුතේ මේකට 15000ක්. අනික උදාහරණයක් කියන්නේ. 15000ක් පුතේ ඇප්ලයි කරා කියලා. අපි 15000ම ගන්නවද? නෑනේ බං ඕනි 12000 නම් 12000නේ ගන්නෙ. වැඩියෙන් ආපු 3000 පුතේ රිජෙක්ට් කරනවා නේද? එහෙම තමයි පුතේ මෙතනත් අපි ඇප්ලිකේෂන් කෝල් කරලා තියෙන කොටස් පුතේ 12000කට නම් අපිට ගන්න පුළුවන් කොටස් 12000ක් විතරයි පුතේ. වැඩියෙන් අපිට ගන්න බෑ අපිට. එහෙනම් පුතේ මෙතනදී අපි අදාළ කරගන්නේ නැහැ මේ 15000. අපි නිකුත් කරන්නේ කොටස් 12000ක් විතරයි. එහෙනම් පුතේ කොටස් 12000ක් රුපියල් 10 ගානේ නේද?
වටිනාකම එනවා පුතේ රුපියල් 1,20,000යි. වටිනාකම එනවා පුතේ රුපියල් 1,20,000යි. වැඩේ පැහැදිලිද පුතේ? හදා ගන්න බලන්න. හදා ගන්න දෙවෙනි එක. හරි පුතේ. එමනම් ඊළඟට අපි බලමු නිබන්ධනේ කුමක්ද කියන්නේ කියලා නේද? පුතේ කොටස් හිමියන් වෙත බෙදා හැරීම 57 වගන්තියේ පුතේ මේ කියලා තියෙන්නේ කොටස්කරුවන් වෙත බෙදා හැරීම නේද? පුතේ කොටස්කරුවන්ට කරන බෙදා හැරීමක් කියලා අපි අදහස් කරන්නේ කොටස්කරුවන් වෙත සමාගමේ මුදල් යවන විදිය. සමාගමේ මුදල් පුතේ කොටස්කරුවන් අතර පත්වීමක් සිද්ධ වෙනවා නම් ඒක අපි කියනවා පුතේ කොටස්කරුවන්ට කරන බෙදා හැරීමක් කියලා. මේ බලන්න. මෙහිදී බෙදා හැරීමල් ලෙස සලකන්නේ කොටස් හිමියන් වෙත කරන ගෙවීමකි. හරිද? ඒ අනුව ලාභාංශ ගෙවීම, කොටස් නිදහස් කිරීම, සමාගමේ කොටස් සමාගම මිලදී ගැනීම බෙදා හැරීම් ලෙස සැලකිය හැකියි. අපිට මම මේක එක්සැම්පල් එකකින් පුතේ කියා දෙන්නම් මේවැ තේරුම් මොනවාද කියලා. මේ බලන්න පුතේ. බෙදා හැරීම් නේද? පුතේ ඔයා හොඳට දන්න එකක් තමයි පුතේ මේ බෙදා හැරීම් වල ලාභාංශ ගෙවීම කියන්නේ. මොකද කොටස්කරුව පුතේ සමාගමක කොටස් මිලදී ගත්තට පස්සේ එයාලට අනිවාර්යයෙන්ම ලාභාංශ ගෙවන්න වෙනවනේ. ඒ ලාභාංශ ගෙවීම කරද්දි පුතේ සමාගමේ තියෙන මුදල් ටික කොටස්කරුව අතර යනවා. අන කොටස්කරුවන්ට කරන බෙදා හැරීම. බා මතක තියාගන්න මේ කොටස්කරුවන්ට කරන බෙදා හැරීම් කරන්න නම් අනිවාර්යයෙන්ම මොන පරීක්ෂණේ පුතේ සමත් වෙන්න ඕනිද? කියන්න පුතේ කවුරු හරි දරුවෙක් උත්තරේ? කොටස්කරුවන්ට බෙදා හැරීමක් කරන්න නම් නිමාය මොන පරීක්ෂණේ අනිවාර්යෙන් සමත් වෙන්න ඕනිද? ණය ගෙවීමේ පරීක්ෂණේ පුතේ සමත් වෙන්න ඕනි කියලා මං කලින්ම කියා දුන්නා නේද? ඒක තේරලා තියෙන්නේ පුතාට. හරි පුතේ ලාභාංශ ගෙවීම බෙදා හැරීම. දෙක පුතේ කොටස් නිදහස් කිරීම. කොටස් නිදහස් කිරීම. හිතන්න මේන් පුතේ. මං චුටි එක්සැම්පල් එකක් ගන්නම්. ඔය වරණීය කොටස් ගත්තාම පුතේ වරණීය කොටස් වල ආකාර අපි කීපයක් තියෙනවා. හරිද? වර්ණීය කොටස් වල ආකාර කීපයක් තියෙනවා. මම මෙතනදි පුතේ දෙකක් ගන්න මගේ පැහැදිලි කිරීම රවුන්ඩ් එක විතරයි. හොඳේ. වරණීය කොටස් දෙකක් ආකාර ගන්න පුළුවන් පුතේ මේම. නිදහස් කළ හැකි වරණීය කොටස්. නිදහස් කළ හැකි වරණීය කොටස්. දෙවැනි එක පුතේ නිදහස් කළ නොහැකි වරණීය කොටස්. නිදහස් කළ හැකි වරණීය කොටස්. අනික පුතේ නිදහස් කළ නොහැකි වරණීය කොටස්. හරිද? පුතේ නිදහස් කළ හැකි වරණීය කොටස් කියන්නේ මේම දෙයක්. හිතන්න 2020 අවුරුද්දේ 2020 අවුරුද්දේ මම හිතන්න මම සමාගමක ඉන්න නිලධාරියෙක් කියලා. මම පුතේ මගේ සමාගමේ කොටස් වගේක් නිකුත් කරනවා 2020 වසර 6ක කල්පිරීමේ කාලය සහිත වර්ණීය කොටස් නිකුත් කරන්නේ. මං කියනවා මේම 120ක ලාභාංශ ගෙවන කොටස් වගේක් තියෙනවා. මං ඒ කොටස් නිකුත් කරනවා අවුරුදු 6කට 2020 කිව්වේ. එහෙනම් 2020 අවුරුද්දේදී ඔයා මගේ සමාගමට ඇවිල්ලා කොටස් මිලදී ගැනීමක් සිද්ධ කරනවා පුතේ වරණීය කොටස් ලාභ ප්‍රතිශතය 20ක් ගෙවනවා කිව්වා. මේවා නිකුත් කරන්නේ පුතේ අවුරුදු 6කට. එහෙනම් ඔයා එදා මම පැහැදිලිව අහනවා මෙහෙම. මේ කොටස් අනිවාර්යෙන්ම අවුරුදු 6කින් එහෙනම් නිදහස් කරනවා නේද? මං කියනවා ඔව්. මේවා මං කොහොමද නිකුත් කරන්නේ අවුරුදු 6කට? අවුරුදු 6කින් මං නිදහස් කරනවා කියලා. කොහොම පුතේ කාලේ ගිහිල්ලා 2026 අවුරුද්දට එනවා. හිතන්න පුතේ දැන් මෙන්න මේ අවුරුදු 6 ටයිම් පීරියඩ් එක පුතේ අවසන් කියලා. එහෙනම් අර කිව්ව කාල සීමාව ඉවරයිනේ පුතේ.
නම් දැන් මම අනිවාර්යෙන්ම ඔයා ගාව තියෙන කොටස් ටික අරගෙන ඒවට අදාළ මුදල් ප්‍රමාණය වාට ගෙවලා නිදහස් කරන්න ඕනේ. අන්න පුතේ නිදහස් කළ හැකි වර්ණීය කොටස්. හරිද? මෙන්න මේ කොටස් ටික පුතේ මම දැන් නිදහස් කරනකොට සමාගමේ තියෙන මුදල් ටිකක් ඔබ වෙතටපත් වෙනවනේ. කොටස්කරු අතරපත් වෙනවනේ. අන්න පුතේ ඒවට කියනවා කොටස් නිදහස් කිරීමක් කියලා. කොටස් නිදහස් කිරීමක් කියලා. පොඩි ලයික් එකක් දාලා යන්න පුතාට ඒක තේරුණා නම්. කොටස් නිදහස් කිරීම කියන එක තේරුණා. අවුලක් නැහැ. හරි වැඩේ තේරලානේ පුතේ තියෙන්නේ නේද? හරි. ඊළඟට පුතේ ඒක පැහැදිලි නේද? එහෙනම් දරුවෝ බලනවා ඊළඟට. පුතේ 3 සමාගමේ කොටස් මිලදී ගැනීම. සමාගම විසින් සමාගමේ කොටස් මිලදී ගැනීම. ඒ කියන්නේ මෙහෙම දෙයක්. මේ බලන්නකො පුතේ. දැන් අපේ සමාගම් පුතේ ABC සමාගම. මේ ABC සමාගමේ කොටස් වගේක් අමල් ගාව තියෙනවා. අමල් ගාව තියෙනවා පුතේ රුපියල් ලක්ෂයක් වටින කොටස් ටික. අමල් ගාව තියෙනවා පුතේ ABC සමාගමේ කොටස් වගේ රුපියල් ලක්ෂයක් වටිනවා. මම තමයි මේ සමාගමේ පුතේ කොටස් නිකුත් කිරීම සම්බන්ධ සහ කොටස් දිහා බලන් ඉන්න නිලධාරියා. මාව දාලා තියෙන පුතේ කොටස් සම්බන්ධ ගන්දෙනු අධීක්ෂණය කරලා ඒ වැට්ටි කරන් යන්න. හරිද? දැන් අමල් ගාව තියෙනවනේ පුතේ කොටස් රුපියල් ලක්ෂයක් වටින ඒවා. හරිද? අමල්ට සල්ලි හදිස්සියක් වෙලා. අමල්ට පුතේ සල්ලි හදිස්සියක් වෙලා අමල් දැන් ලැහැත්ති වෙන්නේ මේ කොටස් ටික කාට හරි විකුණලා පුතේ රුපියල් ලක්ෂ හොයාගන්න. මොකද කොටස් කියන්නේ පුතේ චංචල දේපලන්නේ. කොටස් විකුණන්න පුළුවන් පැහැදිලිද? අමල් පුතේ ෂෙයා මාකට් එකට දානවා මේ කොටස් ටික රුපියල් ලක්ෂයක කොටස් ටික විකුණනවා කියලා. ඕන්නම් බිමල්ට ඕන්නම් දැන් බිමල් කියලා මිනිස්සෙක් ඉන්නවා කොටස් ගන්න බලාගෙන. බිමල්ට ඕන්නම් පුතේ අමල්ගෙන් මේ කොටස් ටික මිලදී ගන්න පුළුවන්. හරිද? හැබැයි මේ වෙලාවේ පුතේ සමාගමේ මුදල් අතිරික්තයක් තියෙනවා. ණය ගෙවීමේ පරීක්ෂණයේ සමත් වෙලා තියෙන්නේ මුදල් අතිරික්තයක්ත් තියෙනවා. අන්න පුතේ සමාගමේ කොටස් සම්බන්ධ ඉන්න නිලධාරියා මේක දකිනවා. අමල් එයාගේ කොටස් ටික පුතේ කාට හරි විකුණන්න බලන් ඉන්නේ. හරිද? එතකොට සමාගමේ මේ නිලධාරියා පුතේ මොකද කරන්නේ? මේ කොටස් ටික වෙන කාටවත් විකුණන්න කලින් මේ බිමල්ටත් විකුණලා දාන්න කලින් මේ ටික පුතේ සමාගමෙන් කතා කරලා කියනවා අමල්ට අමල් ඔයා ඔය කොටස් ටික වෙන කාටවත් විකුණන්න ඕනේ නැහැ. ඔය කොටස් ටික දෙන්න සමාගමට ඔයාගේ සල්ලි සමාගමෙන් දෙන්න. අන්න පුතේ සමාගමේ කොටස් ටික සමාගම විසින්ම සල්ලි දීලා ගන්න. පැහැදිලිද? අන්න සමාගමේ මුදල් ටිකක් මේ අතරපත් වෙනවනේ පුතේ. අන්න බෙදා හැරීම. ඔබ මතක තියාගන්න මේ සියලුම බෙදා හැරීම් වලදී පුතේ ණය ගෙවීමේ පරීක්ෂණේ නම් සමත් විය යුතුමයි. ණය ගෙවීමේ පරීක්ෂණේ නම් පුතේ සමත් විය යුතුමයි. පැහැදිලි නම් ලයික් එකක් දාන්න පුතේ. සමාගමේ කොටස් සමාගම විසින් මිලදී ගැනීම තේරුණා නම්. ඕකේ නම් ලයික් එකක් දාලා යන්න බලන්න. හරි පුතේ. වැඩේ ඕකේනේ නේද? එමනම් අපි බලමු දරුවෝ නිබන්ධනයට ගිහිල්ලා. මෙතන A level කියලා පුතේ ලියලා තියාගන්න. මෙතන A level කියලා ලියලා තියාගන්න. විභාගෙට බොහෝ විට පුතේ මේක අහන්න පුළුවන් තැන. විභාගෙට බොහෝ විට මේක අහන්න පුළුවන්. හරිද? ඊළඟට පුතේ. එහෙනම් ඊළඟට අපි අතිශය වැදගත් මාතෘකාවකට පුතේ යනවා. මේ මාතෘකාව ගත්තාම ඔබට සමාගම් ගණන් හදද්දී පුතේ නිතරම අත්‍යවශ්‍ය වෙන මාතෘකාවක්. ඒ වගේම තමයි මුදල් ප්‍රවාහය ඒකකයට ගියාට පස්සේ මෙතනින් එහාට තියෙන අනුපාත විශ්ලේෂණය කියන ඒකකයට ගියාට පස්සෙත් ඔබට මේ කොටස් නිකුත් කිරීම වල දැනුම් පුතේ අඩු වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා. හරිද පුතේ? ළමයි මේ බලන්න කියන එක. කොටස් නිකුත් කිරීමේදී නිකුත් කරන ලබන කොටස් ආකාර තුනකි. කොටස් නිකුතුව නේද? මම මේක බෝඩ් එකට අරගෙන ඔබට පැහැදිලි නෝට් එකක් සමග පැහැදිලි කරනවා පුතේ.
සමාගමක කොටස් නිකුත් කිරීම ගත්තම සමාගමක කොටස් නිකුත් කිරීම ගත්තම ඇත්තරම අපි මෙතනින් එහාට පුතේ කතා කරන්නේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද ඔබේ විෂය නිර්දේශය කියනවා පුතේ ඔබට වර්ණීය කොටස් ඉගෙන ගැනීම අවශ්‍ය නැති බව. හරිද? නම් මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. හරිද පුතේ? එමනම් මේ බලන්න. පුතේ කොටස් නිකුත් කිරීම ගත්තම සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගත්තම මේ සාමාන්‍ය කොටස් පුතේ නිකුත් කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මේ සාමාන්‍ය කොටස් පුතේ නිකුත් කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. හරිද? සතුනේ කියන්න බලන්න පුතේ සාමාන්‍ය කොටස් නිකුත් කරන්න පුළුවන් ආකාර තුන මොනවද කියලා. මොනවද පුතේ ආකාර තුන? හරි. කියන්න. සාමාන්‍ය නිකුතුව. සාමාන්‍ය නිකුතුව. ඇතැම් තැන්වල පුතේ මේ සාමාන්‍ය නිකුතුවට මහජන නිකුතුව කියලත් කියලා තියෙනවා. මහජන නිකුතුව කියලත් කියනවා. හරිද? සාමාන්‍ය නිකුතුව හෙවත් මහජන නිකුතුව. දෙක පුතේ මොකද්ද? ප්‍රසාද නිකුතුව. පුතේ මේ ප්‍රසාද නිකුතුවට තව වචනයක් තියෙනවා. දන්නව නම් කියන්න බලන්න. පුතේ ප්‍රසාද නිකුතුවට අපි කියන වචනයක් තියෙනවා දසුනි. මොකද්ද ප්‍රසාද නිකුතුවට කියන අනිත් නම? ඈ පුතේ. පුතේ ප්‍රසාද නිකුතුවට අපි කියනවා සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කිරීම. හරිද පුතේ? ඊළඟ එක තමයි පුතේ මොකද්ද? හිමිකම් නිකුතුව. හිමිකම් නිකුතුව. හිමිකම් නිකුතුව පැහැදිලිද පුතේ? එහෙනම් සාමාන්‍ය නිකුතුව තියෙනවා, ප්‍රසාද නිකුතුව තියෙනවා, හිමිකම් නිකුතුව තියෙනවා. අපි මේ සම්බන්ධ නෝට් එකක් පුතේ පොතේ දාගන්න ඕනේ. හරිද? එතනදී මම මේ දෙක පොඩ්ඩක් මාරු කරලා ලියන්නම් පුතේ. මේක වෙනසක් නැහැ. හරිද? චුට්ටක් මම මේක මාරු කරලා ලියනම් දෙවෙනි අර ගන්නවා හිමිකම් නිකුතුව. මම ඔයාලට උගන්වන්නෙත් එහෙමයි. ඒ නිසා හොඳේ. හිමිකම් නිකුතුව ඊළාට ගන්නම් ප්‍රසාද නිකුතුව. මම පුතා උත්තර දී පිළිවෙල ලිව්වේ. නමුත් දැන් මට අවශ්‍ය විදිහට මම හදාගත්තා. හරිද? මේ ප්‍රසාද නිකුතුවට තමයි පුතේ කිව්වේ අපි සංචිත ප්‍රාග්ධනිත කිරීම කියලා නේද? සංචිත ප්‍රාග්ධනිත කිරීම. සංචිත ප්‍රාග්ධනිත කිරීම. ඔබ මතක තියාගන්න එහෙනම් මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගත්තහම පුතේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම වල පුතේ ආකාර තුනක් තියෙනවා. එක සාමාන්‍ය නිකුතුව, දෙක හිමිකම් නිකුතුව, තුන ප්‍රසාද නිකුතුව. දැන් අපි පුතේ සරල අදහසක් ගමු එකින් එක මේ සම්බන්ධයෙන් තේරුම් මොනවාද කියලා. පුතේ සාමාන්‍ය නිකුතුවක් කියලා අපි අදහස් කරන්නේ පොදුවේ ප්‍රසිද්ධියේ මහජනතාවට කොටස් නිකුත් කළා පුතේ මුදල් ලබා ගන්න එක. සාමාන්‍ය නිකුතුවක් කියලා අදහස් කරන්නේ පුතේ පොදුවේ මහජනතාවට කොටස් නිකුත් කර මුදල් ලබා ගැනීම. මුදල් ලබා ගැනීම. පොදුවේ මහජනතාවට කොටස් නිකුත් කර මුදල් ලබා ගැනීම. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න මෙතනදී පුතේ පොදුවේ මහජනතාවට තමයි කොටස් නිකුත් කරන්නේ. මෙතනදී පුතේ මුදල් ලැබීමක් සිද්ධ වෙනවා. මෙතනදී මුදල් ලැබීමක් සිද්ධ වෙනවා. හරිද පුතේ? හිමිකම් නිකුතුව ඊළඟට. පුතේ හිමිකම් නිකුතුව කිව්වහම ඔයාට මතක් වෙන්නේ කාවද කියන්න පුතේ? හිමිකම් නිකුතුව කිව්වහම කාවද මතක් වෙන්නේ පුතේ? හිමිකම අයිති වෙන්නේ කාටද කියන්න? ඔව් පුතේ හිමිකම අයිති වෙන්නේ අයිතිකරුවන්ට නේද? හැබැයි සමාගම් වල පුතේ අපි අයිතිකරුවන්ට කියන්නේ නැහැ. සමාගම් වල ඉන්නේ අයිතිකාරයෝ කියලා නෙමෙයි මොකුද ඉන්නේ? කොටස්කරුව පුතේ. හරිද?
හිමිකම් නිකුතුවේදී පුතේ වෙන්නේ හැමෝටම නිකුත් කරන්නේ දැනට සිටින කොටස්කරුවන්ට. දැනට සිටින කොටස්කරුවන්ට. කොටස් නිකුත් කර මුදල් ලබා ගැනීම. මුදල් ලබා ගැනීම. දැනට සිටින කොටස්කරුවන්ට පුතේ කොටස් නිකුත් කළා මුදල් ලබා ගන්නවට කියනවා මොන නිකුතුවද? හිමිකම් නිකුතුව කියලා. දැන් එතන වැදගත්ම පොයින්ට් එක මොකද්ද පුතේ මේ? දැනට සිටින කොටස්කරුවන්ට තමයි පුතේ කොටස් නිකුත් කරන්නේ. හැබැයි මුදල් ගන්නවා නිකන් පිනට දෙන්නේ නැහැ. හරි. දැන් තින්න කොටස්කරුවන්ට කොටස් දීලා පුතේ සල්ලි ගන්නවා. හරිද පුතේ? ඊළඟට පුතේ ප්‍රසාද නිකුතුවනේ. ප්‍රසාද නිකුතුව කියන්නේ මොකද්ද? ළමයි මේක වැදගත්. ප්‍රසාදයක් කියන්නේ පුතේ නිකන් තෑග්ගක් වගේනේ. ප්‍රසාදයක් කියන්නේ පුතේ නිකන් තෑග්ගක් වගේනේ. ප්‍රසාද නිකුතුවේදී පුතේ මොකද වෙන්නේ? අන්න අතිශය වැදගත් තැන. ප්‍රසාද නිකුතුවේදී පුතේ සල්ලි ගන්නෙ නෑ. සල්ලි ගන්නෙ නැතුව තමයි කොටස් දෙන්නේ. ප්‍රසාද නිකුතුවේදී පුතේ සල්ලි ගන්නෙ නෑ. සල්ලි ගන්නෙ නැතුව තමයි කොටස් දෙන්නේ. තේරුණාද? සල්ලි ගන්නෙ නැතුව කොටස් දෙන්නේ. පුතේ පාර යන මිනිස්සුන්ට කතා කරලා නිකන් කොටස් දෙන්නේ නෑනේ. එහෙනම් නිකන් කොටස් දෙනවා නම් ඒ නිකන් පුතේ කොටස් දෙන්නේ කාට වෙන්න ඇතිද? ඈ පුතේ. නිකන් කොටස් දෙනවා නම් නිකන් කොටස් දෙන්නේ කාට වෙන්න ඇත්ද? දැනට ඉන්න කොටස්කරුවන්ටනේ පුතේ නිකන් දෙනවා නම් දෙන්නේ. නේද? වත්ත වට යන්නේ උන්ට නිකන් කොටස් දෙන්නේ නෑනේ. පැහැදිලිද? එහෙනම් පුතේ දැනට සිටින කොටස්කරුවන්ට දැනට සිටින කොටස්කරුවන්ට දැනට සිටින කොටස්කරුවන්ට නිකන් දෙන්නේ පුතේ මුදල් ලබා නොගෙන කොටස් නිකුත් කිරීමයි. පුතේ මුදල් ගන්නේ නැත්තම් මේ වැඩේට ප්‍රතිපාදනයක් කොහේ හරි තියෙන්න ඕනේනේ පුතේ. මේ මාතෘකාවේ තියෙන ප්‍රසාද නිකුතුවර කියන්නේ සංචිත ප්‍රාග්ධන්ත කිරීම කියලා පුතේ. එහෙනම් මුදල් ලබා ගන්න නැත්තම් කොටස්කරුවන්ගෙන් මේ වැඩේදී මේකට සමාගමේ පුතේ ඉතුරු වෙච්ච සංචිත තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මුදල් ලබා නොගෙන සංචිත භාවිතයෙන් කොටස් නිකුත් කිරීමයි. කොටස් නිකුත් කිරීමයි. නම් මෙතන අතිශය වැදගත් පොයින්ට් එකක් තියෙනවා පුතේ. ප්‍රසාද නිකුතුවේදී කොටස් නිකුත් කරන්නේ දැනට සිටින කොටස්කරුවන්ට. හැබැයි මේ වැඩේදී පුතේ මුදල් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වැඩේට භාවිතා කරන්නේ මොනවද පුතේ? සංචිත. මේ වැඩේට භාවිතා කරන්නේ මොනවද? සංචිත. එහෙනම් සාමාන්‍ය නිකුතුව කිව්වේ මොකද්ද පුතේ? කට ඇරලා කෑ ගහලා ගෙදරන් උත්තර දෙන්න ඕනේ පුතේ. තමයි මතක හිටින්නේ. සාමාන්‍ය නිකුතුවක් කිව්වේ ළමයි පොදුවේ මහ ජනතාවට කොටස් නිකුත් කරලා මුදල් රැස් කරගන්න එක. හිමිකම් නිකුතුවක් කිව්වේ දැනට සිටින කොටස්කරුවන්ට පුතේ කොටස් නිකුත් කරලා මුදල් රැස් කරගන්න එක. නේද? ප්‍රසාද නිකුතුවක් කිව්වේ මොකද්ද? දැනට සිටින කොටස්කරුවන්ට පුතේ කොටස් නිකුත් කරලා කොටස් නිකුත් කරන එක. හැබැයි මුදල් ගන්නෙ නෑ පුතේ ප්‍රසාද නිකුතුවේදී. මේ වැඩේට යූස් කරන්නේ මොනවද? සමාගමේ තියෙන පුතේ සංචිත ටික. සමාගමේ තියෙන සංචිත ටික. පැහැදිලිද පුතේ? ලයික් එකක් දාගෙන යන්න මේ කොටස් නිකුතු තුනේ අදහස පැහැදිලි නා. දැන් එකින් එක පුතේ ඊට පස්සේ අපි මාතෘකාවෙන් මාතෘකාව ගණන් හදන විදිය කතා කරනවා. හරිද? කතාව පැහැදිලි නම් ලයික් එකක් දා යන්න. මම අදහසක් ගන්නවා ඔයාලට මේ ගන්න පැහැදිලි කරනවා නම් මේක ඇති කියලා. හරි පුතේ. වැඩේ පැහැදිලිනේ. ඔබේ සටහන් පොතේ ඊටාම ලස්සනට මේ විදිහට පුතේ මේක දාගන්න. ඔබට මෙහෙම මේ ඊතල් දාලා ලියන්න බැරි නම් ඔයා කොටස් නිකුත් කිරීම කියලා ලිව්වා. එක කියලා ලියලා පුතේ මාතෘකාව ලිව්වා තේරුම ලිව්වා. ආයි යටින් දෙක කියලා මේක ලිව්වා තේරුම ලිව්වා. ආයි තුන කියලා ලිව්වා තේරුම ලිව්වා. පැහැදිලි නේද පුතේ? වැඩේ කරගන්න බලන්න. එහෙමනම් දරුවනේ කොටස් නිකුත් කිරීම ආකාර තුනෙන්
මුලින්ම අපි කතා කරන්නේ සාමාන්‍ය නිකුතුව හෙවත් මහජන නිකුතුව කියන කොටස පුතේ. බලමු අපි නිබන්ධනයට මාරු වෙලා නිබන්ධනය මොකද කියන්නේ කියලා. සාමාන්‍ය කොටස් නිකුත් කරද්දී පුතේ කොටස් නිකුත් කිරීමේදී නිකුත් කරන ලබන ආකාර 3යි. කොටස් නිකුතුව මේ තියෙන පුතේ ආකාර 3. සාමාන්‍ය කොටස් නිකුතුව, සාමාන්‍ය නිකුතුව, ප්‍රසාද කොටස් නිකුතුව, හිමිකම් කොටස් නිකුතුව. මෙතනදී පුතේ මම මුලින්ම ඔබත් සමග සාකච්ඡා කරන්නේ සාමාන්‍ය කොටස් නිකුතුව සම්බන්ධ ගෙනුම් තැබීම. එතන මේ සාමාන්‍ය කොටස් කියන වචෙන් නැති වුණා නම් වැඩිය හොඳයි පුතේ. නැති වුණා නම් වැඩිය හොඳයි. හරිද? කොටස් නිකුතුව සම්බන්ධයෙන් සාමාන්‍ය නිකුතුව සම්බන්ධයෙන් ගෙනුම් තැබීම. සාමාන්‍ය නිකුතුව සම්බන්ධයෙන් ගෙනුම් තැබීම. ලියන්න පුතේ. නැවත වතාවක් එතන අපි ලියමු කතාව නිබන්ධනේ. සාමාන්‍ය මහජනතාවට සාමාන්‍ය මහජනතාවට සාමාන්‍ය මහජනතාවට සාමාන්‍ය මහජනතාවට පොදුවේ කොටස් නිකුත් කර සාමාන්‍ය මහජනතාවට පොදුවේ කොටස් නිකුත් කර පොදුවේ කොටස් නිකුත් කර මුදල් ලබා ගැනීම මුදල් ලබා ගැනීම මුදල් ලබා ගැනීම සාමාන්‍ය නිකුතුව ලෙස සාමාන්‍ය නිකුතුව ලෙස ඇලෙයිරා මහජන නිකුතුව ලෙස මහජන නිකුතුව ලෙස මහජන නිකුතුව ලෙස හඳුන්වයි හඳුන්වයි හඳුන්වයි. හරිද පුතේ? උදාහරණ අභ්‍යාස පුතේ. උදාහරණ අභ්‍යාස. සමාගමක් සාමාන්‍ය කොටස් 10000ක් රුපියල් 12 බැගින් නිකුත් කරන ලදී. කොටස් 12000ක් සඳහා අයදුම්පත් ලැබුණි. අතිරික්ත ඒවා ප්‍රතික්ෂේප කර ඉතිරිය විභාජනය කරන ලදී. පුතේ ඔබ මතක තියාගන්න සාමාන්‍ය නිකුතුවක් කරා කිව්වහම පුතේ අපි ඒකෙදි දිත්ත සටහන් නැත්තම් ජර්නල් සටහන් තුනක් තියෙනවා. ඔබට මම නිබන්ධනයේම පුතේ දිත් සටහන් මාතෘකා එහෙම දීලා තියෙනවා මේ. අයදුම්පත් සමග මුදල් ලැබීම, අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම, විභාජනය කිරීම. හරිද? ඔයාලට පුතේ මේ සමස්ත ගානම පුතේ ටියුට් එකේම මෙහෙම හදන්න පුළුවන්. පැහැදිලිද? මම ටිකක් ලස්සනට පේන්න ඕන නිසා පුතේ වැඩේ ක්ලියර් වෙන්න ඕන නිසා බෝඩ් එක පාවිච්චි කරනවා. ඔබට මේක නිබන්ධනය හදත හැකි නේද? එහෙනම් පුතා මේ බලන්න. මුලින්ම කලබල වෙන්න නැහැ. අයදුම්පත් සමග මුදල් ලැබීමනේ. අයදුම්පත් සමග මුදල් ලැබීම. අයදුම්පත් සමග මුදල් ලැබීම. හරිද? ඊළඟට පුතේ මේ පළවෙනි ඉස්සරහා මාතෘකාව ඔයා ඕකේ මන් දීලා තියෙනවා නේද? ඔයාලට ඒක ලියන්න දෙයක් නැහැ. දෙක පුතේ දෙක අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. හරිද පුතේ? ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක පුතේ විභාජනය කිරීම. විභාජනය කිරීම. තුන මොකද්ද ළමයි? විභාජනය කිරීම. අනවශ්‍ය කලබලයක් තියාගන්න එපා පුතේ. මම ඔබට හිමීට මේ තුනම පැහැදිලි කරලා දෙනවා. පැහැදිලිද? පුතේ සාමාන්‍ය නිකුතුවකදී දරුවෝ අපි දිත්ත සටහන් මාතෘකා පුතේ කෙලින්ම තුනක් තියන්න ඕනි. මොනවාද ඒ දිත්ත සටහන් මාතෘකා තුන පුතේ? අයදුම්පත් සමග මුදල් ලැබීම, අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම, විභාජනය කිරීම. හරිද පුතේ? මුලින්ම අයදුම්පත් සමග කොටස් ලැබීමනේ ළමයි. මුලින්ම අයදුම්පත් සමග කොටස් ලැබීමනේ. මේ බලන්න පුතේ. මේ බලන්න.
අපි කොටස් ළමයි 10000ක් නිකුත් කරනවා කියලා කිව්වට අපි කොටස් 10000ක් නිකුත් කරනවා කියලා කිව්වට පුතේ අයදුම්පත් ලැබිලා තියෙනවනේ 12000කට මේ. එන අයදුම්පත් සමග පුතේ අපිට මුදල් ලැබෙනවනේ කොටස් 12000කට. 12000කට රුපියල් 12 ගානේ නේද? මේ බලන්න. අන්න ඒක ඔයා ලියා ගන්න ඕනේ. 12000 වැඩි කිරීම රුපියල් 12. හරිද පුතේ? වටි ලක්කම ලියා ගන්න ඕනේ ඉස්සරහින්. පුතේ අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කරන්න ඕනිනේ. අතිරික්ත අයදුම්පත් පුතේ මේකේ ප්‍රතික්ෂේප කරන්න ඕනිනේ. ඔබ මට කියන්න අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ පුතේ කොච්චර ප්‍රතික්ෂේප කරන්න ඕනිද? මේ බලන්න පුතේ. කොච්චර ප්‍රතික්ෂේප කරන්න ඕනිද? පුතේ කොටස් 10000න්නේ නිකුත් කරන්න තීරණය කරේ. කොටස් 10000න්නේ නිකුත් කරන්න තීරණය කරේ. 12000කට පුතේ අයදුම්පත් ලැබුණානේ. කීයක් වැඩිද? 2000ක් වැඩිනේ පුතේ කොටස්. ඒ ටිකනේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ නේද? එහෙනම් පුතේ කොටස් 2000ක් අපි ප්‍රතික්ෂේප කරනවා. රුපියල් 12 ගානේ ගත්තුවා නේද? රුපියල් 12 ගාන. පුතේ විභාජනය කරනවා කියන එකේ අදහස ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එක. ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කිරීම. පුතේ විභාජනය කරනවා කියන්නේ මොකද්ද? ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එක. දරුවනේ විභාජනය කරන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට අපි එකතු කරන්නේ අපි නිකුත් කරන කොටස් ප්‍රමාණය විතරයි. ප්‍රකාශිත ප්‍රාග්ධනයට පුතේ අපි එකතු කරන්නේ අපි නිකුත් කරන කොටස් ප්‍රමාණය විතරයි. දරුවෝ මේ ගානේ අපි කොටස් නිකුත් කරන්න තීරණය කළේ 10000න්නේ පුතේ. එහෙනම් විභාජනය කරන්න පුළුවනු 10000ක් විතරයි පුතේ. පැහැදිලිද? මේ බලන්න. එහෙනම් පුතේ කොටස් 10000ක් විභාජනය කරනවා රුපියල් 12 ගාන. රුපියල් පුතේ 12 ගාන. පැහැදිලිද? පුතේ මේ වැඩේදී අපි ගන්න ඕනේ ගිණුම් ටික. දැන් දිස්සරා මාතෘකා ටික හරිනේ පුතේ. පුතත් මෙහෙම ඉලක්කම් ටික ලියාගත්තා නේද ඉස්සරහින් වරහන් අස්සේ. මෙන්න මේකක් ලියනවා පුතේ විභාජනය කියන එකේ තේරුම ලියනවා වරහනක් දාලා ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කිරීම. මොකද පුතේ? ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කිරීම. හරිද ළමයි? දැන් ගන්නවා දරුවෝ ගිණුම්. මේ බලන්නකෝ. පුතේ මේ වැඩේදී අපිට මුදල් ලැබෙනවනේ. මුදල් ලැබෙනවා නම් අනිවාර්යෙන්ම අපිට මුදල් ගිණුමක් ඕනි වෙනවනේ. හරිද? ඔබ හොඳට මතක තියාගන්න පුතේ සාමාන්‍ය නිකුතුවක් අපි කරනකොට පුතේ අපි කරනකොට ඒ සම්බන්ධයෙන් පොදු ගිණුමක් හැදෙනවා. පුතේ අපි සාමාන්‍ය නිකුතුවක් කරනකොට ඒ සම්බන්ධයෙන් පොදු ගිණුමක් හැදෙනවා. ඒ හැදෙන පොදු ගිණුම තමයි පුතේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ගිණුම. මොකද පුතේ ගිණුමේ නම? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. මෙන්න මේ ගිණුම ඔබ මතක තියාගන්න දරුවෝ මේක පොදු ගිණුමක්. ඔය පොදු ගිණුමක් කියන එකේ අදහස පුතේ මොකද්ද? පොදු ගිණුම් වලදී මොකද පුතේ වෙන්නේ? පොදු ගිණුම් වලදී මොකද වෙන්නේ පුතේ? අනිවාර්යෙන්ම හැම දිත්ත සටහනකින්ම කෑල්ලක් පුතේ මේ පොදු ගිණුමට එන්න ඕනේ. හරි. මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම කියන්නේ පුතේ පොදු ගිණුමක්. හැම දිත්ත සටහනකින්ම කෑල්ලක් පුතේ මේ පොදු ගිණුමට එන්න ඕනේ. හරිද? පුතේ කොටස් නිකුත් කරනකොට කොටස් ප්‍රාග්ධනය වැඩි වෙන්න එපා. අපි කොටස් නිකුත් කරනකොට පුතේ කොටස් ප්‍රාග්ධනය වැඩි වෙන්න එපා. අපි නිකම් මේකට කොටස් ප්‍රාග්ධනය කියන්නේ
පුතේ අපි ඒකට කියන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කියලා. මොකද පුතේ කියන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුම ගන්න. හරිද පුතේ? ඔබට මම නැවත මෙන්ෂන් කරනවා මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම කියන්නේ පුතේ පොදු ගිණුමක්. ඒ වගේම මෙයා తాවකාලික ගිණුමක්. අපි තබන දිත්ත සටහන් තුනේදිම අනිවාර්යෙන්ම පුතේ කෑල්ලක් මේ ගිණුමට එන්නම ඕනි. එහෙනම් හොඳ දරුවෝ වගේ මේ කියන ගිණුම් තුන පුතේ දාගන්න. මේ කියන ගිණුම් තුන දාගන්න. ඉතාම පැහැදිලි නෝට් එකක් මේකට තියාගන්න පුතේ. හරි දරුවෝ. එහෙමනම් ඔබ මේ ගිණුම් ටික ගත්තානේ. බලන්න මම මේක ඔයාලට හිතා පැහැදිලිව කියා දෙනවා පුතේ. මේක අමාරු කතාවක් නෙමෙයි තියෙන්නේ. හරිද? මේ බලන්නකො පුතේ. මුලින්ම අයදුම්පත් සමග මුදල් ලැබීමනේ ළමයි තියෙන්නේ. අයදුම්පත් සමග මුදල් ලැබීමනේ තියෙන්නේ. පුතේ අයදුම්පත් සමග මුදල් ලැබීම කිව්වම මුදල් ගිණුම හර වෙනවනේ පුතේ. මුදල් ගිණුම හර අනිවාර්යෙන්ම බැර වෙන්නේ මොන ගිණුමද කියලා ඔයාලට හිතලා කියන්න පුළුවන්. මං කිව්වා ඔබට ඉතා පැහැදිලිව පොදු ගිණුමක් තියෙනවා මේ කතාව ඇතුලේ. මෙන්න මේ පොදු ගිණුමට පුතේ ඉලක්කමක් යන්න ඕනි කියලා. එහෙනම් පුතේ මුදල් ලැබිච්ච ගමන් මුදල් ගිණුම හර වෙනවා නම් බැර වෙන්න ඕනි ඔය පොදු ගිණුමටනේ. එහෙනම් බැර වෙන්නේ පුතේ මොන ගිණුමද? සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම් ගිණුම. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම් ගිණුම. පැහැදිලිද ළමයි? තොර වටිනාකම ළමයි අපි ගන්න ඕනි. නේද? වටිනාකම පුතේ 1,44,000යි නේද? ගන්නවා එහෙනම් 1,44,000යි 1,44,000යි. පැහැදිලිද පුතේ? මුදල් ගිණුම හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම බෑ. එහෙනම් යනවා පුතේ ගිණුම් වලට මුදල් ගිණුම හර කරනවා සාමාන්‍ය කොටස් නිකුත් කිරීම 1,44,000යි. මං ගිණුම් ටික දහස් වලින් ගන්නවා පුතේ නැත්නම් ඉඩමදි වෙන හින්දා. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම් ගිණුම බැර කරනවා පුතේ මුදල් 1,44,000යි. තේරුණාද පුතේ? අයදුම්පත් සමග මුදල් ලැබුණාම පුතේ මුදල් ගිණුම හර සාමාන්‍ය කොටස් නිකුත් කිරීම් ගිණුම බැර. නේද පුතේ? ඊළඟට දරුවෝ අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කරන්න එපා පුතේ. දැන් කොටස් 12,000කටම පුතේ මිනිස්සු අපිට සල්ලි දාලා තියෙන account එකට. අපිට තේරම තියාගන්න බෑනේ වැඩි සල්ලි ටික යවන්න එපා පුතේ. එහෙනම් කොටස් 2000කට රුපියල් 12 ගානේ පුතේ 24000ක් ආයි යවන්න ඕනේ. එහෙනම් අපි ගාව තියෙන මුදල් අඩු වෙනවනේ පුතේ දැන්. අපි ගාව තියෙන මුදල් අඩු වෙනවා නම් අනිවාර්යෙන්ම මුදල් ගිණුම පැර වෙනවා 24000ක්. එහෙනම් හර වෙන්නේ පුතේ කොහොමත් අර පොදු ගිණුමටනේ. මං කිව්වනේ පොදු ගිණුමට කෑල්ලක් කියන්න ඕනි කියලා පුතේ නේද? එමනම් පොදු ගිණුම තමයි සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම නේද? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර. හරි 24000යි. ලේවද පුතේ? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර 24000යි. මුදල් ගිණුම බැර 24000යි. හරිද? එහෙනම් දරුවෝ ගිණුම් වලට දාමු. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර කරනවා පුතේ 24ක්. මුදල් කියලා
මුදල් ගිනුම බැර කරනවා 24ක් සාමාන්‍ය කොටස් නිකුත් කිරීම කියලා. පැහැදිලිද? හරි පුතේ. එහෙමනම් ඊළඟට තියෙන්නේ පුතේ කොටස් විභාජනයනේ. මේ බලන්නකෝ. පුතේ කොටස් විභාජනය කරනවා කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එකනේ. මේ බලන්න. ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා කියන්නේ පුතේ මෙන්න මේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම මේ ගිණුම දරුවෝ හිමිකම් ගිණුම. මේ දරුවෝ මොන ගිණුමද පුතේ මේ ගිණුම? හිමිකම් ගිණුම. ඔබ මට කියන්න හිමිකම් ගිණුම් වල මිදුමිනි මොන ශේෂයක්ද පුතේ තියෙන්නේ? බැර ශේෂයක් නේ පුතේ. ඒතොර හිමිකම් ගිණුම් වල තියෙන්නේ බැර ශේෂයක් නම් දැන් මේකේ පුතේ ශේෂයක් දීලා නැහැ. තිබ්බනම් පුතේ මේකේ තියෙන්නේ බැර පැත්තෙන් නීගේ කියලා ශේෂේ. බැර ශේෂයක් තියෙන එකට එකතු කරන්න ඕනි නම් ප්‍රකාශිත ප්‍රාග්ධනයට එකතු කරන්න ඕන නම් පුතේ මේ ගිණුම මොනවා කරන්න ඕනද කියන්නේ? බැර කරන්න ඕනේ නේද? බැර ශේෂයක් තියෙන ගිණුමට එකතු කරන්න ඕන නම් පුතේ බැර කරන්න එපේ. එහෙනම් විභාජනය කියන්නේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එක. එහෙනම් පුතේ ඒ ගිණුමට බැර කරන්න එපේ. මේ බලන්න. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම බැර වටිනාකම පුතේ කොටස් 10000 නිකුත් කරේ නේද? කොටස් 10000 පුතේ 12 ගාන කියන්නේ 1,20,000යි. පුතේ පොදු ගිණුමට කෑල්ලක් යන්න ඕනිනේ. එහෙනම් පොදු ගිණුම කියන්නේ පුතේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම නේද? මේක හර වෙනවා. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර 1,20,000යි. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර 1,20,000යි. පැහැදිලිද පුතේ? වැඩේ ඕකේද? ආලියන් සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර 1,20,000යි. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම බැර 1,20,000යි. දැන් පුතේ අපිට මේක ගිණුම් වල දාන්න තියෙන්නේ මේ බලන්න. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර කරා පුතේ 120ක්. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය කියලා ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම බැර වුණා පුතේ 120ක්. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම කියලා. පැහැදිලිද පුතේ? දාගත්තද ගිණුම් දෙකට? දැන් පුතේ අපිට තියෙන්නේ මෙන්න මේ කියන ගිණුම් තුලනය කරන්නනේ. දැන් පුතේ අපිට තියෙන්නේ මෙන්න මේ කියන ගිණුම් තුලනය කරන්නනේ. මේ බලන්න දරුවෝ. මේ ගිණුම් තුලනය කරද්දී කොහමද වෙන්නේ? මේ බලන්නකෝ. පුතේ මුදල් ගිණුම තුලනය කරනවා 144යි 144යි පාගේ 120යි නේ පුතේ. නේද? 120යි. පුතේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම කියන්නේ පුතේ පොදු ගිණුමක් ඒ වගේම తాවකාලික ගිණුමක්. වැඩේ කරලා ඉවර වෙද්දි පුතේ ගිණුම අයින් වෙලා යන්න ඕනි. වැඩේ කරලා ඉවර වෙද්දි ගිණුම අයින් වෙලා යන්න ඕනි. මේ බලන්නකෝ. 144යි 144යි කතාව ක්ලෝස් නෙමි. චැප්ටර් ක්ලෝස් පුතේ ගිණුම අයින් වෙලා යනවා. ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම
120යි 120යි පාගේ 120යි ඊගේ ගත්තත් 120යි. වටෝනම් මුදල් ගිණුමේ පුතේ ඊගේ දාත හැකි හොඳයි 120යි. ළමයි මේ ගිණුම් තුලනය කරලා ඉවරයිනේ පුතේ. බලමු දැන් ශුද්ධ බලපෑම මොකද වෙලා තියෙන්නේ කියලා. බලමු පුතේ ශුද්ධ බලපෑම මොකද වෙලා තියෙන්නේ කියලා. ශුද්ධ බලපෑම මොකද වෙලා තියෙන්නේ කියලා. දරුවනේ බලන්නකො මුදල් ගිණුම පුතේ. බලන්නකො මුදල් ගිණුම. මුදල් ගිණුමේ පුතේ මේ කතාව ඉවර වෙනකොට 120ක ශේෂයක් ඇදිලා තියෙනවනේ. එහෙනම් මේ කොටස් නිකුතුවේ හින්දා පුතේ මුදල් හැදිලා තියෙනවා 120ක් නේද? එහෙනම් දරුවෝ මුදල් වැඩි වුණා 120ක් නේද? මුදල් වැඩි වුණානේ 120ක්. මේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම කියන්නේ తాවකාලික ගිණුමන්නේ පුතේ. එයාව අයින් වෙලා ගියානේ නේද? ඊට පස්සේ පුතේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම මේ 120යි නේ. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය. බලන්න ඒකෙත් 120යි නේ පුතේ. නම් මේකනේ වෙලා තියෙන්නේ දරුවෝ. පුතේ ඔබ මතක තියාගන්න පුතේ මුදල් කියලා කියන්නේ මොකද්ද කියලා ඔයාලට මතක තියෙන්න ඕනේ පුතේ. මුදල් කියන්නේ මොකද්ද කියලා ඔයාලට මතක තියෙන්න ඕනේ. පුතේ මුදල් කියලා කියන්නේ වත්කමක්නේ පුතේ. මුදල් කියලා කියන්නේ වත්කම්නේ. නේද? මුදල් කියන්නේ වත්කම්නේ. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්නේ පුතේ. මේක හිමිකම්නේ. එහෙනම් පුතේ මේ කතාවෙන් ඇති වෙච්ච සුද්ධ බලපෑම මොකද්ද? මුදල් වැඩි වෙනවා ළමයි. ඒ කියන්නේ වත්කමක් වැඩි වෙනවා. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ හිමිකම් වැඩි වෙනවා. කතාව පැහැදිලිනේ. දාගෙන ඉවර කරන්න පුතේ අනිවාර්යෙන් සුද්ධ බලපෑම ලියා ගන්න. දාගන්න බලන්න පුතේ කතාව. ඔයාලට පුළුවන් මේක. පුතේ එහෙමනම් ඒ උදාහරණ අභ්‍යාසය අවසන්. එකපාරක් ඔබට මම මේ ටික පාඩම්ද බලන්න මෙහෙම අහනවා. ඔයා ගෙදරින් නම් උත්තර දෙන්න පුතේ. අයදුම්පත් සමග මුදල් ලැබීම කිව්වහම මුදල් ලැබෙන නිසා මුදල් ගිණුම හර වෙනවා. පොදු ගිණුමට කෑල්ලක් යන්න ඕනේ පුතේ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම බැර වෙනවා. ඊළඟ පුතේ අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ පුතේ වැඩියෙන් ආපු මුදල් ටික ආපහු යවනවා. එන අපේ මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුම බැර වෙනවා. එන හර වෙන්නේ පුතේ පොදු ගිණුම සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. ඊට පස්සේ පුතේ විභාජනය කරනවා කියලා කියන්නේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එක. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය කියන්නේ පුතේ හිමිකම් ගිණුමක්. හිමිකම් ගිණුමකට එකතු කරනවා කියන්නේ පුතේ හිමිකම් ගිණුම බැර වෙන්න ඕනි. එහෙනම් ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම දරුවෝ මේ විදිහට බැර වෙනවා. එහෙනම් හර වෙන්නේ පුතේ මොන ගිණුමද? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. එහෙනම් ඔබට ඒ දැනුමත් සමගින් පුතේ අභ්‍යාසයට යන්න හැකියාව තියෙනවා. බලන්න පුතේ. පහත ගනුදෙනු සඳහා ජර්නල් සටහන් සපයන්න. පුතේ ගනුදෙනු දෙකක් තියෙනවා. එහෙනම් අපි දන්නවා එකකට ගැලපීමේ සටහන් 3ක් එනවා පුතේ. ගනුදෙනු දෙකක් තියෙනවා කියන්නේ එතකොට එතන 6ක් එනවා. 6යි කියන්නේ 1කට 3යි 6 වරක් 3 18යි නේද? ගන්න පුතේ අභ්‍යාසංක 2 කියලා දාලා පොදු චැනලයක්. අභ්‍යාසංක 2 කියලා දාලා පුතේ ගන්න පොදු චැනලයක්. රූල් 18ක නේද පුතේ? රූල් 18ක. ගන්න බලන්න පුතේ.
පොදු ජර්නලය. පොදු ජර්නලය. හරිද ළමයි? පුතේ පොදු ජර්නලය අරගෙන මුලින්ම බලනවා මොකද ගානේ කියන්නේ කියලා. අපි දන්නවනේ පුතේ පිළිවෙලක් තියෙනවනේ. අයදුම්පත් සමග මුදල් ලැබීම, අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම, විභාජනය කිරීමනේ. බලමු පුතේ. ගානේ කියනවා සමාගම කොටස් 10000ක් 10 බැගින් නිකුත් කරන ලදී. කොටස් 15000කට අයදුම්පත් ලද අතර අතිරික්ත ප්‍රතික්ෂේප කරන ලදී. පුතේ කොහොම හරි අයදුම්පත් ලැබිලානේ කොටස් 15000කට. මුදල් ලැබෙනවනේ කොටස් 15000කට. එහෙකට පුතේ 10 ගානේනේ 1,50,000යිනේ නේද? එහෙනම් මුදල් ලැබෙන නිසා පුතේ මුදල් ගිණුම හර 1,50,000යි අහස් වලින් දැම්මේ පොදු ගිණුමනේ පුතේ බැර වෙන්නේ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම බැර 150යි නේද පුතේ? ලියනවා සන්ලක්ෂේ අයදුම්පත් සමග මුදල් ලැබීම. අයදුම්පත් සමග පුතේ මුදල් ලැබීම. හරිද? ඊළඟට පුතේ වැඩිපුර ආපු ටික ප්‍රතික්ෂේප කරන්න ඕනිනේ නේද? බලන්න මේ අපි කොටස් පුතේ නිකුත් කරන්න තීරණය කරේ 10000යිනේ. අපි නිකුත් කරන්න තීරණය කරේ පුතේ 10000යිනේ. හැබැයි මෙතනදී පුතේ 15000කටම අයදුම්පත් ලැබිලානේ. වැඩිපුර 5000ක් තියෙනවනේ. එහෙනම් ඒ 5000 පුතේ ආයි යවන්න එපේ. කොටස් 5000කට 10 ගානේ පුතේ 50000යි. ඒ 50000 අපි යවන්න ඕනේ. ඒ 50000 යවනකොට අපේ මුදල් අඩු වෙනවනේ පුතේ. එහෙනම් මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් ගිණුම බැර 50යි. එහෙනම් හර වෙන්නේ පුතේ මොන ගිණුමද? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. නේද පුතේ? සන්ලක්ෂ ලියනවා පුතේ අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. මුදල් අඩු වෙන හින්දා පුතේ මුදල් ගිණුම බැර කරා. එහෙනම් හර වෙන්නේ පොදු ගිණුම සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම නේද? ඊළඟට දරුවෝ අපි විභාජනය කරන්න එපේ. විභාජනය කරනවා කියලා කියන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට පුතේ එකතු කරනවා කියන එකනේ. එමනම් ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු කරනවා කියන්නේ පුතේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය බැර වෙනවා. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන ගිණුම බැර. එහෙනම් පුතේ පොදු ගිණුම හර වෙන්නේ සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම හර. නේද පුතේ? පුතේ විභජනය කරන්නේ අපි නිකුත් කරන ගානනේ. මේ බලන්න පුතේ අපි නිකුත් කරලා තිබුණේ කොටස් 10000යිනේ. කොටස් 10000ත් 10 ගානේ පුතේ ලක්ෂයයි. එහෙනම් දානවා සාමාන්‍ය කොටස් නිකුත් කිරීම හර ලක්ෂයයි. ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධන බැර ලක්ෂයයි. පැහැදිලි නේද පුතේ? දැන් ලිව්වා සන්ලක්ෂේ විභාජනය කිරීම. විභාජනය කිරීම. පැහැදිලිද පුතේ? හරි. එහෙමනම් වීඩියෝ බලන පුතාලා වීඩියෝ එක නවත්තලා ඊළඟ එක තනියෙන් කරා. හරිද? ඊට පස්සේ මං සාකච්ඡා කරද්දී චෙක් කරා. හරිද පුතේ? හරි පුතේ. එහෙනම් ඔබ මේ වෙන විට මේක කරලා අවසන් නැති. බලන්න පුතේ දෙවැනි එකේ කියනවා මෙහෙම. සමාගමක් කොටස් 12000ක් 10 බැගින් නිකුත් කරන ලදී.
කොටස් 15000ක් සඳහා අයදුම්පත් ලැබුණි. අතිරික්ත ප්‍රතික්ෂේප කරන ලදී. පුතේ මුලින්ම අයදුම්පත් සමග මුදල් ලැබීම බලන්න එපා. කොටස් පුතේ 15000ක් කොටස් 15000ක් රුපියල් 10 ගානේ පුතේ ලැබිලානි. 1,50,000යි නේ නේද? මුදල් ලැබෙනවා නම් පුතේ මුදල් ගිණුම හර 150යි පොදු ගිණුම බැර වෙනවා පුතේ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම බැර 150යි. නේද ළමයි? ඊළඟට පුතේ අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කරන්න එපා. බලන්න අපි නිකුත් කරේ කොටස් 12000ක් පුතේ. කොටස් 15000කට ලැබිලානි. කොටස් 3000ක් වැඩි පුතේ. රුපියල් 10 ගානේ 3000ක් කියන්නේ 30000යිනි. එහෙනම් වැඩිපුර ලැබිච්ච මුදල් ආපසු යවන්න ඕනි දරුවෝ. එහෙනම් මුදල් ගිණුම බැර කරනවා 30යි. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම පුතේ අර කරනවා 30යි. පැහැදිලිද? ඊළඟට පුතේ දැන් විභාජනය කරන්න එපා. විභාජනය කරනවා කියලා කියන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එකනේ. හරිද පුතේ? එමනම් කොටස් කීයද පුතේ? මේ බලන්න. කොටස් 12000ක් පුතේ විභජනය කරන්නේ 10 ගානේ. 1,20,000යිනේ. පුතේ විභාජනය කියන්නේ ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට එකතු කරනවා කියන එක. ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තියෙන බැරශේෂයක්. බැරශේෂයක් තියෙන එකට පුතේ එකතු කරනවා කියන්නේ ඒක බැර වෙන්න ඕනේ නේද? එහෙනම් පුතේ ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනයේ බැර වෙනවා 120ක්. අර වෙන්නේ පොදු ගිණුම පුතේ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීම ගිණුම. වැඩේ පැහැදිලිද පුතේ? එහෙමනම් මේ වීඩියෝ එක ඇතුලේ පුතේ සමාගම් හැඳින්වීම කතා කරලා ප්‍රකාශිත ප්‍රාග්ධනයේ කතා කරලා කොටස් ගැන කතා කරලා කොටස් නිකුත් කිරීම ආකාර තුනෙන් පුතේ සාමාන්‍ය නිකුතුව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරා. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා හිමිකම් නිකුතුව කියන්නේ මොකක්ද? කොහොමද ඒකේ ගණන් හදන්නේ? ප්‍රසාද නිකුතුව කියන්නේ මොකක්ද? කොහොමද ඒකේ ගණන් හදන්නේ? සහ මේ කොටස් නිකුත් කිරීම ආකාර තුනම පුතේ මිශ්‍ර කරපු අභ්‍යාස සම්බන්ධයෙන්